හරි පුතේ මට chat එකේ දාන්න ඔයාලට board එක clear පේනවද කියලා chat එකේ දාන්න අපේ කොල්ලෝ ටික board එක පේනවද කොහොමද කියලා අවුලක් නැහැ නේ right හරි පේනවා හොඳයි right අද මේවයි වැඩේ හරිද අද දැන් යන්නේ අපේ second paper එකනේ final seminar papers ටිකක් කරා ඊළඟට වාර විභාගේ papers ටිකක් අපි කරා හරිද වාර විභාගේ papers ඔක්කොම ටික ඉවර වුණා ඊට පස්සේ paper class එකේ දෙවෙනි paper එක තමයි අද සාකච්ඡා කරන්නේ ඒත් එක්කම වයඹ ළමයි ටික නම් අද paper class එකේ තුන්වෙනි paper එක ලිව්වා right වයඹ ළමයි set එක ලිව්වා එතකොට online class එකේ ළමයින්ටත් හෙට දානවා paper එක right online එකේ කටියට ලියන්න පුළුවන් හරි එතකොට මම papers බැලුවා හරිද papers බලපු papers වල අඩුපාඩු තියෙනවා නැතුව නෙමෙයි අඩුපාඩු තියෙනවා කියන්නේ කීප දෙනෙක් නෙමෙයි බහුතරයක් කට්ටිය පුතේ ප්‍රශ්න හරියට තේරුම් අරගෙන තිබ්බේ නැහැ එතකොට ඊළඟට වර්ගඵලය වගේම සුළු කිරීම වරද්දලා තිබ්බ සෑහෙන්න නැත්නම් සාමාන්‍ය වෙනදා හොඳට ලකුණු ගන්න ළමයි පවා මේ දේවල් වරද්දලා තිබ්බා right අපරාධයක් ඒක right ඒ වගේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න වරද්දන එක අපරාධයක් right එතකොට ආයෙ මම දැක්ක දේවල් තමයි පිළිවෙල නැහැ කට්ටියගේ right පිළිවෙල නැති කෙනා සෑහෙන අඩුපාඩුවක් පුතේ මොකද ඔයාට එන්න තියෙන ඔයා අරන් තියෙන ලකුණු ප්‍රමාණයවත් ගන්න හම්බෙන්නේ නැහැ ඔයා හරියට නෝට් එක ක්ලීන් ලියලා නැත්තම් right පිළිවෙලට නැත්තම් ඒ ගන්න ලකුණු ප්‍රමාණයවත් හරියට ගන්න හම්බෙන්නේ නැහැ right ඒක නිසා අංක 1 පිළිවෙල තියා ගන්න ඕනේ ඊළඟ එක ඒකක වරද්දලා තිබ්බ සෑහෙන්න right ඒකක සෑහෙන වරද්දලා තිබ්බා right එතකොට ඒක අද හදා ගන්න ඕනේ අද මම කියලා දෙන්නම් කොහොමද කට්ටියට වැරදුනේ කියලා right එතකොට අදහසක් ගන්න පුළුවන් ආයේ ඒ වගේ ඒ වැරද්ද ආයේ නොවෙන්න වැඩ කරන්න පුළුවන් right හරි මම කියන්නම් කොහොමද ලකුණු කියලා කට්ටියගේ top 10 list එක කියන්නම්කෝ අපේ group එකේ නම් දාලා තිබ්බා right එතකොට වැඩිම ලකුණු වරන් තිබ්බේ සිඩ්නි මිහිඳුනී දුව ඊළඟට හිරුෂි උමයංගනා තුන්වෙනියට කල්පනී නවෝදයා කල්පනී හොඳයි ගිය සැරේත් හිටියා සිතුම් රශ්මික පුතා තමයි හතරවෙනියට වැඩිපුරම ලකුණු වරන් තියෙන්නේ right ගිය පාර සිතුම් පුතා තමයි මම හිතන්නේ වැඩිපුරම ලකුණු වරන් තියෙන්නේ පල්ලයට ගිහින් මොකද දන්නේ right ඊළඟට නිකිල් සඳමාල් පස්වෙනියට අලුතෙන් top 10 list එකට ඇවිල්ලා දිනේ පුතා අනුජ ඉන්දුවර පුතා ඊළඟට 6 වෙනියා එයා ගිය පාරත් හිටියා ඊළඟට හිමාෂත් ගිය පාර හිටියා රෑන්ක් දෙකක් උඩට ඇවිල්ලා තියෙනවා right නෙත්මි රිමාෂ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ අපේ DM එකේ දුවෙක් මං හිතන්නේ right නිලපුල් දිල්හාර ඊළඟට නිෂ්මි යහන්සා right මේ ළමයි 10 දෙනා තමයි වැඩිම ලකුණු වරන් තිබ්බේ ලිව්ව කට්ටියගේ හරි හොඳයි එතකොට අනිත් කට්ටිය try කරන්න මේ list එක ඇතුළට රින්ග ගන්න කොහොම හරි මේකට නම දාගන්න try කරන්න අමාරු papers නෙමෙයි පුතේ මේවා right ඔයා මහන්සි වෙලා වැඩ කරොත් top 10 list එකට යන්න පුළුවන් right හරි එහෙනම් අපි වැඩි කතා නැතුව paper එක සාකච්ඡා කරන්න යම් paper එකේ ඔයා කරලා තිබ්බ වැරදි මොනවද කියලා ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් right මම paper එක මුලින්ම share කරන්න screen එක බලා ගන්න කට්ටිය right පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු පුතේ යාළුවන්ට කියන්න zoom එකේම ඉන්න කියලා YouTube live යන්න බෑ error එකක් එනවා right මම upload කරන්න recording එක පස්සේ right මෙන්න මේව කතාවක් තියෙන්නේ පළවෙනියටම තියෙන පුතේ භාග ගන්න ව්‍යුහගත කොටස තමයි මේ දාලා තියෙන්නේ B කොටස right paper එක ගත්තාම අපි දන්නවනේ ප්‍රධාන paper දෙකක් එනවා කියලා right එතකොට පළවෙනි paper එකේ B කොටස ඒක තමයි අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය විදිහට සාකච්ඡා කරේ ඊළඟට අද ලිව්ව ප්‍රශ්න පත්‍ර පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටස right හරි එහෙනම් බලමු මවක් ඇඳ ඇතිරිල්ලක් සඳහා රෙදි රෝලකින් 5න් 2ක් වෙන් කර ඉතිරියෙන් 4න් 3ක් කොට්ටවුර සඳහා යොදා ගත්තාය right ඔය ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න මොකද්ද කියන්නේ මවක් ඇඳ ඇතිරිල්ලක් සඳහා රෙදි රෝලකින් 5න් 2ක් වෙන් කරාලු ඉතිරියෙන් 4න් 3ක් කොට්ටවුර සඳහා වෙන් කරගත්තා right
අපෙන් අහනවා ඇඳ ඇතිරිල්ල කමාවක් මැසීමෙන් පසු ඉතිරි වූ රෙදි ප්‍රමාණය රෙදි රෝලෙන් කවර භාගයක්ද? දැන් මේ වගේ ගානක් හදනකොට මම කියන ක්‍රමය තමයි මම කියන වඩාත්ම සාර්ථක ක්‍රමය තමයි පුතේ ඔයා මේ ගාන සම්පූර්ණයෙන් හිතන්න යන්න එපා. ඔයා ගාන දාගන්න පුතේ ප්‍රූෆ් එකට. right? ඔන්න බලන්න මම වැඩේ කරනවා. right? right. මෙන්න අපේ රෙදි රෝල. රෙදි රෝල මම ඇද ගන්නවා නිකන් කොටුවක් වගේ. right? ඔන්න අපේ රෙද්ද. right? රෙද්ද දිග ඇරලා. ඔන්න අපේ රෙද්ද දිග ඇරලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඕනේ 5යිනේ. right. හරි. උදේ මෙතනින් මෙන්න මේ කොටස් පහෙන් මේ කොටස් පහෙන් දෙකක් අම්මා අරන් තියෙනවා ඇඳ ඇතිරිල්ලක් මහන්න. right? ඇඳ ඇතිරිල්ලක් මහන්න ගත්ත කොටස් දෙක මම පාට කරනවා. right? ඔන්න පාට කරා. right? උදේ මෙච්චරක් අරගෙන තියෙනවා නම් ඇඳ ඇතිරිල්ලක් මහන්න තව කොච්චර ඉතුරුයිද? තව කෑලි 3ක් ඉතුරුයිනේ. right. ඊළඟට අපිට ගානෙම කියනවා ඉතිරියෙන් 4න් 3ක්. මේ කෑල්ල ගත්තා නම් ඉතුරුනේ මෙන්න මේ කොටස නේද? මේකෙන් 4න් 3ක් තමයි. මේකෙන් 4න් 3ක් තමයි ගන්න මොනවා කරන්නද? කොට්ටවර මහන්න. ඕක පටලගෙන තිබ්බා. සමහර ළමයි මේ සම්පූර්ණ එකෙන් 4න් 3ක් කියලා හිතලා තිබ්බා. right? එතන වරද්දගෙන පල්හැට යද්දී සියලු උත්තර ටික වරද්දගෙන තිබ්බා. right? දැන් කට්ටිය බලන්න මම දුන්නානේ උත්තර පත්‍රය කියන්නේ කොහොමද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න තමන්ගේ පේපර් එකේ. තමන් මොකද්ද කරලා තියෙන්නේ කියලා. right? හරි අපි හදමු. මෙන්න මේව කතාවක් කියනවා. මැසීමෙන් පසු ඉතිරි වූ රෙදි රෝලේ කවර භාගයක්ද? right. ඇඳ ඇතිරිල්ලක් මැසීමෙන් පසු ඉතිරි වුණේ රෙදි රෝලෙන් කවර භාගයක්ද? why you simple. මේ බං සම්පූර්ණ රෙදි රෝලේ තිබ්බ කෑලි 5ක් 1යි 2යි 3යි 4යි 5ක් එතනින් පුතේ දෙකක් ගත්තා ඇඳ ඇතිරිල්ලක් මහන්න. ඉතින් අපිට නිකම්ම බලපු ගමන් කිව්ව හැකි රෝමි ලකා එකට උත්තරේ නේ. මොකද්ද රෝමි ලකා එකට උත්තරේ? වෙන පාටක් ගන්න කළු පාටින් දාමු අපි. නා රෝමි ලකා එකට උත්තරේ තමයි 5න් 3යි. 5න් දෙකක් අරගෙන රෙදි ඇඳ ඇතිරිල්ල වහන්න තව ඉතුරු වෙලා තියෙනවා කොච්චරද පුතේ? 3ක්. right? simple. දාගන්න උත්තරේ හරි කට්ටිය හරි දාගන්න. right? ඊළඟට රෝමි ලකන් දෙකේ අහනවා මෙහෙම කතාවක්. බලන්න මේක හරි කට්ටිය බලන්න thumbs up එකක් දාන්න. පළවෙනි කොටස සාමාන්‍යයෙන් ඔතනින් වැරදුනොත් පුතේ දිගටම වැරදි යනවා. චුට්ටක් වැඩිපුර වෙලාව අරගෙන හරි කමක් නැහැ. ඔය පළවෙනි එක ගොඩ දාගන්න try කරනවා. right? හොඳයි පහන්. අනික් කට්ටියක් දාන්න. ටිකක් වැඩිපුර වෙලාව අරගෙන හරි කමක් නැහැ පුතේ. මේ ගාන පළවෙනි කොටස් ටික ගොඩ දාගන්න try කරනවා. සමහර ළමයි මම දැක්කා මේ බ්ලේසි පළවෙනි කොටස් සුළු කිරීමෙන් වරද්දගෙන. ඒතකොට පල්ලහැට යන්නේ නැහැ. වර්ගඵලයේ ගාන එහෙම තිබ්බා. right? අපි බලමු. right. යන්න දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. කොට්ටවුර මැසීමට ගත් රෙදි ප්‍රමාණය රෙදි රෝලෙන් කවර භාගයක්ද? කොට්ටවුර මහන්න ගත්ත ප්‍රමාණය. මේන් බලන්නකෝ. සම්පූර්ණ රෙදි රෝල තිබ්බ නේද? සම්පූර්ණ රෙදි රෝලෙන් 5න් 2ක් ගත්තා මේ 5න් 2ක් ගත්තා මොනාටද? ඇඳ ඇතිරිලි මහන්න. එතකොට පුතේ තව ඉතුරුනේ කොච්චරක්ද? තව ඉතුරුනේ පුතේ සම්පූර්ණ රෙදි රෝලෙන් නම් 5න් 3ක්. ඔය කියන 5න් 3න් 4න් 3ක් තමයි ගන්න මොනාටද? කොට්ටවුර මහන්න. එහෙනම් මේ 5න් 3න් 4න් 3ක්. හල් නයන්න. right? ඔක ඔයාලට හම්බ වෙනවනේ. හල් නයන්න. මේ බලන්න. අපි ඊළඟ දෙකට උත්තරේ ලියමු. සම්පූර්ණ රෙදි රෝලෙන් ඉතුරු වෙලා තිබ්බා ඇඳ ඇතිරිලි මැහුවට පස්සේ 5න් 3ක්. ඕකෙන් හල් නයන්න. ඕකෙන් 4න් 3ක් තමයි ගත්තේ මොනාටද? 4න් 3ක් තමයි ගත්තේ පුතේ කොට්ටවුර මහන්න.
ඉතින් අපි දන්නවා හල් නයන්න කියන්නේ මොකද්ද? හල් නයන්න කියන්නේ ಗುಣ කිරීම. හල් නයන්න වෙනකොට අපි දාන්නේ ಗುಣ කිරීම. right? 4න් 3. එහෙනම් දාන්න හල් නයන්න වෙනකොට ಗುಣ කිරීම සුළු කරන්න. හරයන් වෙනම ಗುಣ කරන්න, ලවයන් වෙනම ಗುಣ කරන්න. හරක් වෙනම ಗುಣ කරා, ළමයි වෙනම ಗುಣ කරා. 3 වරක් 3 පුතේ 9යි. 4 වරක් 5 20යි. එහෙනම් කොච්චරක්ද දෙවෙනි එකට උත්තරේ? 20න් 9යි. right? 4න් 3යි නෙමෙයි ඈ 20න් 9. 4න් 3ක් ගත්ත ඉතුරු කෑල්ලේ. ඉතුරු කෑල්ලෙන් අල්ල යන්න තියෙනවානේ. right. බලන්න මේක හරි කට්ටියක් දාන්න thumbs up එකක්. මේ කොල්ලෝ කෙල්ලෝ ටික. ශාතුර්ය හොඳයි. right නියමයි. හරි යන්න පුතේ රෝම ඉලක්කම් 3ට. රෝම ඉලක්කම් 3ට යන්න. මම මේක ෂෙයා කර කර පෙන්නන්නම් නේ නැත්නම් ඔයාලට අමාරුයි. concentration ප්‍රශ්නයක් තියෙනවානේ. හරි මෙන්න මේව කතාවක් කියනවා ඊළඟ රෝම ඉලක්කම් 3. ඇඳ ඇතිරිල්ල සහ කොට්ටවුර මැසීමෙන් පසු ඉතිරි රෙදි ප්‍රමාණය මීටර් 9ක් නම් රෙදි රෝලයේ තිබූ මුළු රෙදි ප්‍රමාණය කොපමණද? right. ඇඳ ඇතිරිලිත් මැහුවා කොට්ටවුරත් මැහුවා ඉවරයි. right. තවත් චුට්ටක් ඉතුරු වුණා. අන්නේ ඉතුරු වුණු ප්‍රමාණය මීටර 9ක්. right. මීටර් 9ක් නම් අපෙන් අහනවා පුතේ තිබ්බ සම්පූර්ණ රෙදි ප්‍රමාණය කොච්චරද කියලා. right. එහෙනම් මුලින්ම ඔයාලා කරගන්න ඕනේ ඇඳ ඇතිරිලි මහන්න සහ කොට්ටවුර මහන්න කියන කාරණා දෙකටම ගියපු රෙදි ප්‍රමාණය හොයාගන්න. හරිම සරලයි. භාග දෙකක් එකතු කරන්න තියෙනවා. අපි දන්නවා කොට්ටවුර මහන්න ඇඳ ඇතිරිලි මහන්න 5න් 2ක් ගියා. ඇඳ කොට්ටවුර මහන්න ගියපු ගාන අපි හොයාගත්තා අර 29යි කියලා රෝම ඉලක්කම් 2. ඉස්සරලාම දැන් ඔය ඇඳ ඇතිරිලි සහ කොට්ටවුර මහන්න කියන දෙකටම ගියපු රෙදි ප්‍රමාණය හොයන්න මේ දෙක එකතු කරන්න. right. ඔන්න බලන්න. මෙන්න බලන්න පුතේ. රෝම ඉලක්කම් 3. හරිම ලේසි ප්‍රශ්නයක්. right. මේ තියෙන්න පුතේ 5න් 2ක් කියන්නේ ඇඳ ඇතිරිලි මහන්න ගියපු ප්‍රමාණය. ඒකට මම එකතු කරනවා කොට්ටවුර මහන්න ගියපු ප්‍රමාණය 20න් 9යි. 4න් 3යි නෙමෙයි ඈ. 4න් 3 කියන්නේ ඉතිරියේ. අපි දැන් හොයාගත්තනේ 20න් 9 කියලා මුළු රෝලත් එක්ක තමයි බලන්නේ. මේ දෙක එකතු කරන්න. භාග දෙකක් එකතු කරද්දී අපි පොදු හරයක් ගමු මේක 20යි කියලා. 5න් 20 හැදෙන්නේ 4න් ගුණ වෙලා එහෙනම් මේ දෙකක් ගුණ කරනවා පුතේ 4යි. right? එතකොට මෙතන එනවා උඩ එනවා දෙවරක් 4 8යි 8 ධන 9. right? මේක ඕන හරස් ගුණ කරලා එහෙම ගන්න පුළුවන්. භාග සුළු කිරීම පොඩි අයක එකක්. right? එතකොට මෙතන එනවා 20න් කීයද? 17ක්. right. උදේ 20න් 17ක් ගිහිල්ලා ඇඳ ඇතිරිලි වලට සහ කොට්ටවුර වලට. right? ඇඳ ඇතිරිලි වලටයි කොට්ටවුර වලටයි දෙකම වහන්න 20න් 17ක් ගිහිල්ලා. අපේ ළමයි මට එහෙනම් කියන්න 20න් 17ක් ඕවට ගිහිල්ලා නම් 20න් තව කීයක් ඉතුරු වෙලාද? 20න් තව කීයක් ඉතුරු වෙලාද? chat එකේ දාන්න. 20න් 17ක් ගිහිල්ලා ඇඳ ඇතිරිලි සහ කොට්ටවුර වහන්න. තව කොච්චර ඉතුරු වෙලාද? right හොඳයි 3යි කියනවා. හරි 17 18 19 20 3යිනේ. හිතන්න දෙයක්වත් නෑ මේ. එහෙනම් ඉතිරිය කොච්චරද පුතේ? 20න් 3යි. right 20න් 3. ඔන්න ඔය 20න් 3 තමයි පුතේ මෙයාලා කියන්නේ මීටර් කීයක් කියලාද? 9ක් කියලා පුතේ. මීටර් 9ක්. ඉතිරි ප්‍රමාණය මීටර් 9යි. right. එහෙනම් අපේ ළමයි මට කියන්න මේ 20න් එකක් කියන්නේ කොච්චරක් වෙයිද? සමානුපාතික වලින් හිතන්න මේ. 3 20න් 3ක් කියන්නේ 9 නම් 20න් එකක් කියන්නේ කොච්චරද? මෙයා 3ෙන් බෙදෙන්නේ. එහෙනම් මෙයාත් මොකද වෙන්නේ? 3ෙන් බෙදන්න හිතින්ම බෙදිය හැකිනේ. right. බෙදන්න 3ෙන්. එතකොට එනවා කොච්චරද මීටර්? 3ක් පුතේ. මීටර් 3. 20න් එකක් කියන්නේ මීටර් 3ක්. සම්පූර්ණ රෙදි රෝල කියන්නේ 20න් කොච්චරක්ද? 20න් 20ක්. සම්පූර්ණ රෙදි රෝල කියන්නේ 20න් 20ක්.
20න් 20ක්. ඒ කියන්නේ පුතේ 20න් එකක් කියන්නේ මීටර් 3ක් නම් 20න් 20ක් කියන්නේ මොකද කරන්නේ මේ 9 ගුණ කරන්න පුතේ 20න්. සමානුපාතික 9 වසරේ පාඩමක්. right? මේක අමාරුයි නම් chat එකක් දාලා අපේ 9 වසරේ class එක යනවා free join වෙන්න පුළුවන් සමානුපාතික වලට. right? මෙයක් ගුණ කරන්න 20න්. right? 20න් ගුණ කරන්න simple. එතකොට එනවා කීයක්ද? 60යි මීටර් කියලා. right? ගොඩක් දරුවෝ මේ උත්තරේ අරන් තිබ්බා. හොඳයි. ගොඩක් දරුවෝ අරන් තිබ්බා හොඳයි උත්තරේ. right. බලන්න මේකත් හරි කට්ටිය. ඔයා මේ මට්ටමට වගේ හදුනා ලකුණු 7ක් විතර කොට දාගන්න පුළුවන් ඈ. හැබැයි ඔගේ සිරාම සීන් එක තියෙන අවසානයේ පුතේ අවසාන ප්‍රශ්න. හරි. ඕක මම දැක්කේ ළමයි 5 දෙනෙක් වගේ හදලා තිබ්බා. ඊට වැඩි හදලා තිබ්බේ නැහැ. අවසාන ප්‍රශ්න. right? දාගන්න මේක. පට ගාලා දාගන්න. අපේ තියරි ක්ලාස් වල ළමයි අනිවාර්යෙන් නෝට් එක සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. හරි? මම බලනවා. පොත් බලනවා මම. මේ ටික හරියටම ලියලා තියෙන්න ඕනේ. ඔන්ලයින් කට්ටියක බලන්න විදියක් නැහැනේ. ඔන්ලයින් කට්ටියට පුළුවන් ෆොටෝ එකක් ගහලා එවන්න. right? නෝට් එක ලියලා තියෙන්න ඕනේ ලස්සනට. වැඩ කරන තැන පිළිවෙලට හදාගෙන තියෙන්න ඕනේ. ටයිම් ටේබල් එකකට වැඩ කරන්න ඕනේ. උදේම නැගිටින්න ඕනේ. right? දැන් පුතේ ඉස්සර වගේ සෙල්ලම් කරන්න බෑ අපිට. හරි? දැන් විභාගයට ළඟයි. බොහොම පොඩි කාලයක් තියෙන්නේ. right? ඔයාගේ ජීවිතේ වටිනාම පැය කීපය තමයි මේ ගේමින් පවතින්නේ. right? හරි. මම පැත්තක් මකනවා. මේ පැත්ත මකනවා ඈ. දාගන්න මේ ටික. අවසාන කැලේ තමයි ගොඩක්ම රසවත්. ටුට්ටක් මොලේ කල්පනා කරලා හැදිය යුතු කොටස. right. මෙන්න මෙහෙම කතාවක් කියන අවසානෙට. මේක ලියාගන්න ටයිම් ඇති කියලා මම හිතනවා. අවසානෙට පුතේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. කොහොම කතාවක්ද? ඇඳ ඇතිරිල්ල සඳහා මීටර් 3ක්ද කොට්ටවුර සඳහා මීටර් 4න් 3ක්ද වැය වේ නම් රෙදි රෝලෙන් සෑදිය හැකි ඇඳ ඇතිරිල්ලක් සහ කොට්ටවුරයක් සහිත පාර්සල් ගණන කීයද? ඇඳ ඇතිරිල්ලකට මීටර් 3ක් යනවලු. හරිද? කොට්ටවුරයකට මීටර් 4න් 3ක් යනවා. එහෙනම් ඇඳ ඇතිරිල්ලකුයි කොට්ටවුරයකුයි තියෙන පාර්සල් කීයක් හදන්න පුළුවන්ද කියලා අහන්න. සරලයි පුතේ. හරිම සරලයි. right? ඕක අපි මොකද කරගන්නේ? ඔය දෙක එකතු කරගන්න. ඇඳ ඇතිරිල්ලකට යනවා මීටර් 3ක්. හරි. right? මීටර් 3යි. කොට්ටවුරයකට මීටර් 4න් 3යි. ඔය දෙක එකතු කරගන්න. ඔය දෙක එකතු කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඔය දෙක එකතු කරගෙන ඕක බෙදනවා පුතේ සම්පූර්ණ රෙදි රෝලයේ දිගේ. කියන්නේ එක පාර්සලයකට යන ප්‍රමාණය තමයි ඇඳ ඇතිරිල්ලයි කොට්ටවුරේටයි යන ප්‍රමාණය එකතු කරගත්තා මේ. ඔන්න බලන්නකො. හරිම ලේසි. හරිම ලේසි කොටසක් මේ බලන්න. ඇඳ ඇතිරිල්ලට යනවා මීටර 3ක්. right? මීටර් 3ක් යනවා. කොට්ටවුරේට යනවා මීටර් 4න් 3ක්. right? එහෙනම් හරිම සිම්පල්. මේ දෙක එකතු කරගන්න. right? මෙතන හරය එකයිනේ පුතේ. පොදු හරය 4යි කියලා ගන්න. එතකොට මේ 3 4න් ගුණ වෙනවා. right? 3 4න් ගුණ වෙලා මේ 3ට එකතු වෙනවා නේ. right? එතකොට මෙතන යනවා කීයක්ද? 4 වරක් 3 12යි 12යි 13යි 15ක් නේ. 15 බෙදීම 4යි. right? 15 බෙදීම 4ක්. ගන්න මේ උත්තරේ. right? 15 බෙදීම 4ක් එනවා. මේ යන්නේ right? මේ තියෙන්නේ පුතේ සම්පූර්ණ රෙද්දෙන් right? කොට්ටවුරේකුයි සම්පූර්ණ රෙද්ද මීටර් 60යි. මීටර් 60යි මීටර් right? 60යි නෙමෙයි 60යි මීටර් සම්පූර්ණ රෙද්ද. එක කොට්ටවුරේකට සහ එක ඇඳ ඇතිරිල්ලකට මීටර් කොච්චරක් යනවද? 15 බෙදීම 4යි මීටර් යනවා. තේරුණාද? එක පාර්සලයක් හදන්න 15 බෙදීම 4යි මීටර් ප්‍රමාණයක් යනවා. සම්පූර්ණ රෙද්ද තියෙනවා කොච්චරද මීටර්? 60ක් තියෙනවා. පැහැදිලිද? දැන් මේ එක පාර්සලයක් හදන්න යන රෙදි ප්‍රමාණය තමයි අපි හොයාගන්නේ. එහෙනම් අප හදන්න පුළුවන් පාර්සල් ගන්න හොයන්න මොකද කරන්න ඕනේ? 60 බෙදන්න පුතේ මේකෙන්. සිම්පල්. මේ භාගයක් තියෙද්දි බය වෙන්න එපා මේ. ඔන්න බලන්න. 60 බෙදනවා
15 බෙදීම 4. භාග බෙදද්දී පුතේ අපි දන්නවා මේ බෙදීම වෙනකොට මොකද කරන්නේ? ಗುಣ කිරීම දා ගන්න පුළුවන් නේ. 60 ಗುಣ කිරීම දෙවෙනියට තියෙන භාග මොකද ගන්න? පරස්පරය ගන්නවා. එතකොට උඩට එනවා 4 යටට එනවා 15. ලස්සනට කැපෙනවා මේ. 15ට 15 වේවා 1යි. 60ට 15 වේවා කීයද? 4යි. මේ 4 මේ 4ත් එක්ක ගුණ වුණාම 4 වරක් 4 පුතේ 16ක් කියලා එනවා. right? simple. 16යි. පාර්සල් 16ක් හදන්න පුළුවන්. right? ලේසි ගානක් වරද්දගෙන තියෙනවා. 10ම ගත්ත දරුවෝ කීප දෙනා හිටියේ වැඩිම ලකුණු ගත්ත දුව අරන් තිබ්බද මන්දෝ 4 5 දෙනා හිටියේ පුතේ right ලොකු ප්‍රමාණයක් මේ ගාන වරද්දගෙන තිබ්බ සෑහෙන්න නෑ පුතේ මේ පළවෙනි ගාන හදන්න right එකේ 4 පළවෙනි ගානේ 4 right පළවෙනි ගානේ 4 ආයෙ පාරක් කියන්නම් හරිද ඇඳ ඇතිරිල්ල හදන්න යනවලු මීටර් 3ක් right ඊළඟට කොට්ටවුරයක් මහන්න යනවලු මීටර් 4න් 3ක් right 3 කාලක් යනවා ඊට පස්සේ අපිට කියනවා එක ඇඳ ඇතිරිල්ලකුයි එක කොට්ටවුරයකුයි දාලා චූටි පාර්සල් හදනවලු අපි එහෙමනේ සාමාන්‍යයෙන් තෑගි දෙන්නේ නේ චූටි පාර්සල් හදනවා ඔය වගේ පාර්සල් කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා මේ මීටර් 60ක් දිග රෙදි කෑල්ල එහෙනම් අපි මොකද්ද කරන්නේ ඉස්සෙල්ලාම එක පාර්සලයකට වැටෙන රෙදි ප්‍රමාණය හොයමු ඒක තමයි මේ හෙව්වේ ඇඳ ඇතිරිල්ලට මීටර් 3යි කොට්ටවුරයට 4න් 3යි එතකොට ওই දෙක එකතු කරා එකතු කරාට පස්සේ අපට ආවා 15 බෙදීම 4ක් කියලා. රෙදි මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැය වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ පුතේ සම්පූර්ණ රෙද්ද දිගයි මීටර 60ක්. එක රෙදි කෑල්ලක් දිගයි කොච්චරද? 15 බෙදීම 4ක්. එහෙනම් සම්පූර්ණ දිගෙන් මේ එක රෙදි එක පාර්සලයකට යන රෙදි ප්‍රමාණය බෙදුවාට පස්සේ අපට එනවා පාර්සල් ගාන. 60 බෙදුවා 15 බෙදීම 4. සිම්පල්. right දාගන්න. පට ගාලා දාගන්න. ප්‍රශ්නාක 2 වර්ගඵලයේ ගානක්. මම මේක මකලා රූපේ ඇඳ ගන්නවා වර්ගඵලයක ඈ. එතකොට අපිට පට ගාලා හදන්න පුළුවන්. මේක හදා ගන්න කට්ටිය එතන මම මේ පැත්තේ රූපේ ඇඳ ගන්නම්. මේ වර්ගඵලයේ ගණන් අද දින ළමයි කරන සෑහෙන වැඩෙත් උගයක් තියෙනවා ඈ. right? ඒ ටික මම කියන්නම් අද. එකක් තමයි රූප සටහනට දත්ත දාගන්නේ. right? ඔහේ නිකන් තියාගන්නවා රූප සටහන දත්ත මොනවත් නැහැ right එතකොට ඔයාට ආයි හිත තමයි ගාන හදන්න වෙන්නේ එහෙම නැතුව රූප ටිකට දත්ත ටික ටක් ගාලා රූපෙට දාගත්තා නම් දිගවල් එහෙම දාගත්තා නම් පට ගාලා ඔයාට හිතන්න තියෙන ප්‍රමාණය අඩුයි පුතේ ඔන්න බලන්නකො මේක හදා ගන්න වැරදි කට්ටිය නෙමෙයි තියරි නම් කට්ටියම ඕනේ පේපර්ස් පොතේ තියෙන්න ඕනේ right මෙන්න මේ වගේ අර්ධ වෘත්තාකාර කෑලි දෙකක් තියෙනවා right ගානට එන්නේ නැවත බලමු දිග ඒකක 100යි right දිග ඒකක 100යි පළලත් ඒකක 50යි නේ ඒකක 50යි දත් අපි වෙන පාටකින් දාමුකෝ මේ ඊළඟ ගානේ රූපේ දාන්නේ මං ඈ ඔයාලා මේ ගාන හදා ගන්නකම් වෙලා යනවනේ right හරි මේක ලියා ගන්න ටයිම් ඇති right අපි යමු මේක මකනවා ඊළඟ ගානට අපි යමු වර්ගඵලයේ ගාන ඔන්න බලන්න මෙන්න මෙහෙම කතාවක් කියනවා කොහොම කතාවක්ද right ඔන්න දැන් ඔයාලට පේනවා මේ netball code එක ගන්න ඔයාලා ස්පෝර්ට් මීට් කාලේට එහෙම හදන්නේ රූපයේ දැක්වෙන්නේ දිග ඒකක 100ක් සහ රයිට් හරි ඔන්න දිග ඒකක 100යි මොනවාද ඒකක කියලා දීලා නැහැ සමහර ළමයිට මේ ඒකක කියන වචනේත් ප්‍රශ්නයක් උදේ ඒ කියන්නේ සෙන්ටිමීටර් හරි මීටර් හරි අඩි හරි අඟල් හරි මොනවා හරි උදේ එකක් ස්ථිරව දීලා නැහැ ඒකක කියලා දීලා තියෙනවා එතකොට ඔයා ඒකක වලින්ම මේ උත්තරේ තියන්නත් ඕනේ සමහර උවට මීටර් දාලාත් තිබ්බා සෙන්ටිමීටරුත් දාලා තිබ්බා right එහෙම බෑ හරි එයාලා ඉල්ලන එකෙන් දෙන්න ඕනේ ත්‍රිකෝණාස්ත්‍රාකාර ක්‍රීඩා පිටියකි එහි පළල පැතිවල මධ්‍ය ලක්ෂ කේන්ද්‍ර ලෙස ඇති අරයන් එකක් 14යි අරයන් එකක් ඒකක 14ක් සහිත අර්ධ වෘත්ත දෙකකින් ආරයි
මෙන්න මෙහෙම කතාවක් කියනවා. මෙන්න මෙහෙම රූප සටහන තියෙනවලු. මුලින්ම අහන්නේ අර්ධ වෘත්ත කොටසක චාප දිග. මෙන්න මේ චාප දිග මේ කර්සර් එකෙන් මේ පෙන්නන්නේ මෙන්න මේ චාප දිග තමයි අහන්නේ. අපි දන්නවා වෘත්තයක පරිධිය හොයන්නේ කොහොමද? සූත්‍රය ෆයි වර්ගද? සමහරව ඒවත් දාලා තිබ්බා. ෆයි වර්ග කියන පුතේ වර්ගඵලය හොයන සූත්‍රය. පරිධිය නම් හොයන්න පුතේ අපි 2ෆයි වලින් හොයන්නේ. හැබැයි මෙතන තියෙන අර්ධ වෘත්තයක්. එහෙනම් 2ෆයි අපිට ගුණ කරන්න වෙනවා භාගේ. එහෙම නැත්නම් උත්තරේ අරගෙන දෙකෙන් බෙදන්න වෙනවා. කැමති විදියක්. රයිට්. ඔන්න බලන්න. මේක ලේසි ගානක්. රයිට්. දත්ත ටික හරියට දාගත්තා නම් ගේමක් නැහැ. මෙයාලා කියනවනේ මේ එක වෘත්තයක අරය. එක වෘත්තයක අරය පුතේ මීටර 14යි කියනවනේ. මීටර නෙමෙයි ඒකක 14යි කියනවනේ. ඔන්න මම දාගත්තා. පේන්නේ නැහැ චූටිනේ. රයිට් 14 තියෙන්නේ. මම ඉතාලියක් ගාලා පෙන්නන්නම්කෝ. 14. 14 තියෙන්නේ. රයිට්. හරි. අරය 14යි. එහෙනම් මුලින්ම අපෙන් ආන්නේ මෙන්න මේ දිගනේ. ඔන්න මම රතු පාටින් දැම්ම චාප දිගනේ. අපි දන්නවා චාප දිග හොයන්නේ කොහොමද? රෝම ඉලක්කම් 1 2 5 r වලින්. රයිට්. හොයමු. මේ මුල නම් වරද්ද ගන්න එපා. මුල වැරදුනොත් පුතේ පිටිපස්සාට යද්දී ගොඩක් ගණන් වරදිනවා. හරි. ඒ හන්ද පළවෙනි ටිකට වෙලාව වැඩිපුර අරගෙන හරි කවන්නේ නැහැ. හොඳට ફોකස් කරලා ලියන්න. රයිට්. මෙන්න මෙහෙම තියෙනවා. අපි දිග හොයමු 2 5 r ගුණ කිරීම අර්ධ වෘත්තයන්නේ භාගයක් නෙපතේ ගන්න. ඒ හන්ද මෙයා ගුණ කරනවා කියේද? භාගය. පුතේ 2 2යි 5 කියන්නේ 22 බෙදීම 7. පුතේ අරය කීයද මෙයාගේ? 14යි. මේ සැරේ නම් අරයම දීලා තියෙනවා. සමහර වෙලාවට ඔයාට වරද්දන්න මෙයාලා අරය නැතුව විස්කම්බය දෙනවා. විස්කම්බය 28යි කියලා දෙනවා. එතකොට ඔයාලා 28 දැම්මොත් මෙතන වැරදි ඈ. මොලේ කල්පනා කරන්න. එහෙනම් මෙතන මම දානවා අරය 14යි. වතාවක් භාගය රයිට් සුළු කරමු. 7ට 7 ඒවා 1යි. 14ට තියෙනවා 7 ඒවා 2යි. මේ හරයේ තියෙන දෙකට මේ දෙක කපන්න පුළුවන්. එහෙනම් අපර ලස්සනට සුළු වෙලා එනවා 44යි. ඒකක 44යි කියලා ඉවත් කවන්නේ. මේකට සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් ඒවා දාන්න එපා. ඒකක නේ ලියන්නේ ඒකක වලින් දෙන්න. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2. යමු රෝම ඉලක්කම් 2කට බලමු මෙයාලා මොකද්ද රෝම ඉලක්කම් 2 අපෙන් අහන්නේ කියලා. මේක පට ගාලා දාගන්න. එච්චර වෙලාවක් යන්නේ. පට ගාලා දාගන්න පුතේ. 2 5 දැම්මා භාගයෙන් ගුණ කරා. 2 කියන්නේ 2මයි 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 14යි. r කියන්නේ මෙයාගේ අරය ආදේශ කරා සුළු කරා. හරයන් ලවයන් කපන්න පුළුවන්. 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. ඒ දෙකට මෙතන තියෙන භාගය සුළු කරා. ඔයාට දැන් මේ දෙකට මේක සුළු කරන්න ආස නැත්තම් වගේ මේ දෙකට මෙයා කපන්නේ. උන් මෙයාට මේ දෙන්නම කපන්න එපා ඈ. එහෙම බෑ. හරි. ඒවා අවුල් නම් පොඩ්ඩක් පොඩි අය පන්ති වලට ඇවිල්ලා කරගන්න පුතේ. කෙරළුවක් නැහැ. පොඩ්ඩක් මට මැසේජ් එකක් දාලා ඇවිල්ලා කරගන්න. right. අපි යමු එන ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට මොකද්ද කියන්නේ මෙයාලා? ඊළඟට කියනවා මෙන්න මෙහෙම කතාවක්. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය right. වර්ගඵලය හොයනවා අපි දන්නවා මෙයාලා අහන සූත්‍රය මොකද්ද? pi r වර්ගනේ. pi r වර්ග. right. වර්ගඵලය හොයන්නේ pi r වර්ග වලින් ලේසි. ඔන්න බලන්න. මම හදනවා. වර්ගඵලය නම් ඕනේ දෙන්නම් අපි වර්ගඵලය වෙන්න මෙහෙම pi r වර්ග. හැබැයි පුතේ මෙතන තියෙන්නේ අර්ධ වෘත්තයක්. එහෙනම් මෙයා ගුණ කරන්න ඕනේ කීයද? භාගය. right. pi කියන්නේ 22 බෙදීම 7යි. අරය කීයද? 14යි නේ. හැබැයි 14 මම කී සැරයක් ලියන්න ඕනද? දෙපාරක් පුතේ r ගේ වර්ගයනේ තියෙන්නේ. දෙවෙනි බලේ. එන් දෙපාරක් ලියන්න ඕනේ. අරය දෙපාරක් ලියන්න. දෙපාරක් ගුණ කරා. ගුණ කිරීම භාගය. ඔන්න බලන්න සුළු කරන විදිය. 7ට 7 ඒවා 1යි. මෙතන 14ට 7 ඒවා 2ක් තියෙනවා. මේ දෙකට මේ දෙක කපමු. සුළු කරන්න ලේසි කපලා දැම්ම හැකි. ලේසියෙන් සුළු කරගන්න. 22 14න් ගුණ කරන්න තියෙනවා. right? සුළු කරන්න. සුළු කරත් ඔයාට ඒ පුතේ ලස්සනට උත්තරේ 308යි. 308යි වර්ග ඒකක. එයාලා ඉල්ලන ඒකකයේ දෙන්න නැත්තම් ලකුණක් අඩු වෙයි ඈ. හරි.
ඔයාලට කැමති එකක දාන්න එපා වර්ග එකක 308යි වර්ග එක. right වැඩි කට්ටිය දාගන්න පට ගාලා පේන් විහංග පේනවනේ මෙතනින් පල්ලෙහාට පේන්නේ ඉච්චරයි ඔතනින් පල්ලෙහාට ලියන්නේ පට ගාලා දාගන්න පයි r වර්ගය ගුණ කරා භාගය right හරි ඊළඟ ගාන ඔන්න මම ෂෙයා කරනවා බලන්න බලාගන්න පුතේ ඊළඟ ගාන right ඊළඟට මොකද්ද කියන්නේ කවුද පුතේ කුරුටු ගාන්නේ විදුෂ අපි ආ රිමූව් කරමු කොහෙන් අර මන්ද බුද්ධික රැල්ලක් එනවනේ right හරි යවුවා හරි අපි යමු ගානට මෙන්න මෙහෙම කතාවක් කියනවා අර්ධ වෘත්ත කොටස අපි ඒක හෙව්වා ඊළඟට කියනවා පිට්ටනියේ අර්ධ වෘත්ත කොටස් දෙක හැර ඉතිරි කොටස් සඳහා විශේෂ තනකොළ වර්ගයක් පවා ඇත right හරි තනකොළ වවරු තියෙනවා දැන් ඔයාලා ක්‍රිකට් ග්‍රවුන්ඩ් වල එහෙම දැකලා තියෙනව නේද නිකන් එක තනකොළ වර්ගයක් තද පාටයි අනිත් තනකොළ වර්ගේ ලා පාටයි නිකන් තීරු තීරු ලස්සනට තියෙනවා ඒකේ තනකොළ වර්ග දෙකක් තියෙන පුතේ right වවනවා වෙන වෙනම මේක මොකද කරන්නේ අර්ධ වෘත්ත කෑලි දෙකේ ඇරෙන්න ඉතුරු කොටස තනකොළ වවනවා right අපෙන් අහනවා මුලින්ම තනකොළ වවා ඇති කොටසේ පරිමිතිය සොයන්න පරිමිතිය සොයන්න ඊළඟට කියනවා වර්ගඵලය සොයන්න හරි ඔන්න බලමු පරිමිතිය අපේ ළමයි පරිමිතිය කියද්දි මතක් වෙන්න ඕනේ පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග මේ බං මෙතන ඉඳන් ඔහොම පටන් අරගෙන මේකත් වරද්ද තිබ්බ සෑහෙන්නේ ඔහොම පටන් අරගෙන ඔහොම පටන් අරගෙන ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙන්න මේ වටේම දිග තමයි යහන්නේ right වටේම දිග එතකොට මේ දිග නම් අපි දන්නවා පුතේ 100යි මෙයා නම් 100යි right මම දැක්ක සමහරු මෙතන 100යි මෙතන 100යි 50යි 50යි ඔය ටික එකතු කරලා right එහෙම කරොත් වැරදි right එහෙම කරොත් වැරදි ඇයි වැරදි කියන්නේ පුතේ මේ වගේ තනකොළ වවලා නැහැ මේ අර්ධ වෘත්ත දෙකේ තනකොළ වවලා නැහැ ඒතකොට ඔයා ඔහොම ගිහලා මේ කෙරවලකින් පටන් ගන්න මෙතනින් ඔහොම ගියා මෙතෙන්ට ආවා මෙතනින් ආයෙ හැරුණා ඊට පස්සේ ඔහොම එන්න ඕනේ right එහෙනම් බලන්න දන්න ටික එකතු කරගෙන යන්න හරිම ලේසි ප්‍රෝමිලක්කම් කීයද මේ 3 right ප්‍රෝමිලක්කම් 3 ඔන්න මම එකතු කරනවා මෙතන ඉඳන් මෙතෙන්ට 100යි ධන මේ චූටි කෑල්ලක් තියෙනවා මේ චූටි කෑලි දෙකක් තියෙනවා චූටි කෑලි දෙකක් තියෙනවා right බලමු පුතේ සම්පූර්ණ දිග 50යි නේද සම්පූර්ණ දිග එකක 50යි මේ අර්ධ වෘත්ත කෑල්ලක අරය 14යි 14 වගේ දෙකක් ඒ කියන්නේ මේ අර්ධ වෘත්ත කෑල්ල වෙනුවෙන් මෙතන ඔක්කොම 14 වගේ දෙකක් කියන කොච්චරද 28ක් අයින් වෙනවනේ මෙන්න මේ මැද්ද තියෙන 28 කෑල්ල අයින් වෙනවා right අයින් වෙලා ඒ වෙනුවට එනවා මෙන්න මේ 44 එහෙනම් ලියමු නේ
50න් 28ක් අඩු කරන්න. 50න් 28ක් අඩු කරාම කෙලින්ම මේ කෑල්ල මේ චූටි කෑල්ල දෙක එකතු වෙනවා අපිට කීයද? 22ක්. මේක වරද්දලා තිබ්බ කොට දෙන්නේ. මෙතන අපිට 44ක් උඩින්. CI මේ චූටි කෑලි දෙක 22යි. මෙයා 44යි. මෙතන ඉඳන් මෙතනට තව තියෙනවා පුතේ 100ක්. ආයෙත් මෙතනත් අර වගේ 22 කෑල්ලක් තියෙනවා. මේ චූටි කෑලි දෙක කියන්නේ 22යි. අර්ධ වෘත්ත කෑල්ල තියෙනවා. එතන 44. වටේ දිග පුතේ. right. එහෙනම් එකතු කරාට පස්සේ එන උත්තරේ කීයයි කියලා? right. ඔයා හරියට සුරු කරා නම් එනවා උත්තරේ පුතේ 332යි. 332යි ඒකක. ඒකක. right. right. දාගන්න පට ගාලා වැඩි කට්ටිය. 332යි ඒකක. මේක නම් එච්චරලා යන්නේ නැහනේ. ඊළඟට කියනවා පුතේ ඔය තනකොළ හිටවපු කොටසේ වර්ගඵලය කොච්චරද? තනකොළ හිටවුවේ මෙන්න මේ කොටසේ නේද? ඔන්න මම පෙන්නන්නම් තනකොළ කෑල්ල. මෙන්න මේ කොටසේ. දැන් ඔය නිකන් අපි දන්න හැඩයක් නෙවෙයිනේ ඕකනේ. නේ? දෙපැත්තෙන් කෑලි දෙකක් ගිහිල්ලා, right? එහෙනම් ඔය වගේ එකක වර්ගඵලය හොයන සූත්‍රයක් නෑ. හැබැයි අපිට මෙහෙම පුළුවන්. මේ ලොකු රූපේ මොකද්ද? ලොකු රූපේ පුතේ ඍජු කෝණාශ්‍රයක් නේද? එහෙනම් අපිට මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා එයාගෙන් මෙන්න මේ චූටි කෑලි දෙකේ වර්ගඵලය අඩු කරොත් උත්තරේ ගන්න බැයිද? පුළුවන් නේ? right. කරමු එහෙනම්. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගමු. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගවන්නේ කොහොමද? දිගයි පළලයි ಗುಣ කරලා. දිග එනවා පුතේ මෙයාගේ 100ක් නේ. මෙතන ඉඳන් මෙතන 100ක් දිග. පළල එනවා කීයද? 50. එහෙනම් මෙන්න අපට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. මෙයා ಗುಣ කරපු ගමන් එනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. right? එයාගෙන් පුතේ අඩු කරන්න ඕනේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය. එක අර්ධ වෘත්තයක වර්ගඵලය අපි හොයාගත්තා නේ. කීයද? 308යි. ඒ වගේ අර්ධ වෘත්ත කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් දෙකෙන් ගුණ කරා. මේක සුළු කරන්න. 150න් ගුණ කරාම වෙනවා උත්තරේ 5000යි කියලා නේ. 5000යි. එයාගෙන් ගුණ කරන්න අඩු කරන්න පුතේ 616ක්. ඔයා ලස්සනට සුළු කරා නම් ඔයාට එනවා උත්තරේ 4384ක්. වර්ග ඒකක. වර්ග ඒකක. ඒක ඕනේ ඈ. right. හරි. යන්ත අවසාන කොටසට දාගන්න මේක පට ගාලා වැඩි කට්ටිය. ඉස්සල්ලාම ඍජු කෝණාශ්‍රයේ සම්පූර්ණ වර්ගඵලය හෙව්වා. එයාගෙන් පුතේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය මොකද කරේ? අඩු කරා. අඩු කරා. ලේසි. ඊසි කේස් එකක්. right? 5000ක් එනවා මෙයාගේ වර්ගඵලය. අර දෙකේ වර්ගඵලවල එකතු. මෙයාගේ වර්ගඵලවල එකතු වෙනවා කීයද? 616ක්. එකක වර්ගඵලය ආව අපිට මෙතන හෙව්වා නෙමෙයි. 308ක් කියලා. ඒ වගේම දෙකක්. ඒකයි මම දෙකෙන් ගුණ කරේ. right? ලේසි. යන්ට අපි අවසාන ගානට මොකද්ද කියන්නේ කියලා. අවසානයට යන්න අපිට මෙන්න මෙහෙම කතාවක් බලමු. පිටණියේ හරි මැද විස්කම්භය ඒකක 3ක් වූ වෘත්තයක් ඇඳීමට අවශ්‍ය වෙත එම වෘත්තයේ මිනුම් සහිතව රූපයේ දල වශයෙන් ඇඳලා සිම්පල්. පිටණියේ මැදලු. පිටණියේ මැද කියන්නේ මෙන්න මේ හරියනේ. පේනවනේ? මෙන්න මෙතන. right? ඕම නිකන් දාලා අඳින්න. right? ගොඩාක් ලොකුවට අඳින්න එපා. විස්කම්භය 3යිනේ. විස්කම්භය 3යි කියන පුතේ අර 1.5ක් වගේ ඉන්නේ. ඒක දාන්න 1.5යි කියන. right? ඔන්නම දෙපැත්තට කඩේ දෙකකුත් ගන්න විස්කම් මැද ගත්ත ඔයා මෙහෙමයි කියලා පෙන්නන්න. ඒක නැතත් අවුලන්නේ. easy. ලේසි ගානක්. හරි. හොඳ ලේසි ගානක්. right? දාගන්න පට ගාලා බලන්න වැරදිච්ච කට්ටිය කොහෙද ඔයාලට වැරදිලා තිබ්බ කියලා. බහුතරයක් වරද්දගෙන තිබ්බා පේපර් ලියපු කට්ටිය මෙන්න මෙතන වරද්දගෙන තිබ්බා. මේ සුළු කිරීම වරද්දගෙන තිබ්බා. ඊළඟට මෙතන වරද්දගෙන තිබ්බා පරිමිතිය. right?
පරිමිතිය හොයද්දි මේ 50යි 52යි 102යි එකතු කරලා නිකන් මරන් තිබ්බා. සමහරු 52යි 102යි මේ 44 දෙකකුත් තරන් තිබ්බා. එයාලට අමතක වෙලා තිබ්බා මෙන්න මේ කෑලි දෙක ගන්න නැහැ කියලා. right? ඔවා තමයි වරදින්නේ පුතේ. ඔවා තමයි පේපර් වලින් අපි හදා ගන්න ඕනේ. දැන් මේව ගැන වැරදුනාට කමක් නැහැ. මහ විභාගේ වැරදුනොත් එහෙම. right? යන්න හුරු වෙලා යන්න. හුරු වෙන්න තමයි පේපර් කරන්නේ අපි. right? අනිත් ළමයින්ට ඔයාගේ වයසේ ඉන්න අනිත් ළමයින්ට සාපේක්ෂව අපේ ළමයි ටික අඩි කීපයක් ඉස්සරහින් ඉන්න ඕනේ. right? ඒ හන්ද මේ වගේ පේපර් කරලා හුරු වෙලා යන්න. right? සමහර ළමයි ඉන්නවා පුතේ පේපරේ දකින්නේ විභාගෙදී. right? ජීවිතේට පේපර් එකක් ලියලා නැහැ. පළවෙනි වතාවට පේපර් එකක් දකින්නේ එක්සෑම් එකේදී. හරි? ඒක උන්ට හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. ඕගොල්ලෝ එහෙම නැහැ. right? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. right? වවන්න තියෙන පුතේ අපිට වවන ගානක්. අන්න බලන්න මම මේක ඔයාලට අද කියලා දෙන්නේ සමානුපාතික වලින් හදන විදිය. 9 වසරේ එන පාඩම සමානුපාතික. මෙන්න මෙහෙම කතාවක් කියනවා. right? පේනව නේද අපේ ළමයිට? දී ඇති වට ප්‍රස්ථාරයේ දක්වා ඇත්තේ ගොවි මහතුන් 300ක් වගා කරන භෝග වර්ගයි. right. ගොවි මහත්තුරු 300 දෙනෙක් වවන භෝග වර්ග ටික ඔන්න අපිට දීලා තියෙනවා. මිරිස් වගා කරන ගොවීන් ගාන කීයද කියලා අහනවා. බලමු මේ බලන්න. ගම් මිරිස් වවන කෝණය අපිට දීලා නැහැ. මිරිස් වවන කෝණය දීලත් නැහැ. හැබැයි මිරිස් සහ මුරුංගා කියන දෙකම වවන කෝණය දෙනවා මෙන්න මෙහෙම කොටුවක්. කොටුවක් කියන්නේ කොච්චරද? 90ක් නේ. 90ක්. ඔන්න බලන්න. මේක හැදියකි ලේසියෙන්. හොඳට ගාන බලා ගන්න කට්ටිය. මම බෝඩ් එක වකනකම් පට ගාලා. විනාඩියක දෙකක ගානක් ඕක. හරිද? ඉච්චර වෙලා යන්නේ. අද සමානුපාතික වලින් කියලා දෙන්නේ ඕකේ. ක්‍රම කීපයක් තියෙනවා හදන්න. හරි. අපි එක එක ක්‍රමයකට හදන්න ඕනේ. ඕනේ විදිහකට පුළුවන් වෙලා යන්න ඕනේ පුතේ. ඔකට සෙට් වෙන විදිහට පට ගාලා කරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. right. ඔන්න බලන්න. අපි ඕක ඇඳ ගමු. ඉතින් මෙහෙම රවුමක් තියෙනවා. right. කටුවට දාමු. එතන අංශක 30යි. අර පේන්නේ නැහැ චුටුමුත් නේ. මෙන්න මෙහෙම තියනවා පුතේ රවුමක්. මේ කෝණය අංශක 30යි. right. අංශක 30යි. උඩ තියෙන මොනවාද? මිරිස්. මිරිස් මේ දවස්වල ගණන්නේ. ඊළඟට මුරුංගා. මාස නැහැ. රස කෑමක් කියනවා. කෙසෙල් තියෙනවා මෙන්න මෙතන. කෙසෙල්. right. ඊළඟට තියෙනවා ගම් මිරිස්. right. ඔන්න බලමු. අපෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා මිරිස් වවන ගොවීන් ගාන කීයද කියලා. right. එහෙනම් බලමු ලේසියෙන් ඇදියයි. මෙහෙම බලන්න. ඉස්සලා මිරිස් කෝණේ හොයාගන්න. මේ සම්පූර්ණ කෝණය 90යි. මිරිස් සහ මුරුංග දෙකේම කෝණය 90යි. right. මේ කොටුවක් දාලා තියෙනවා. මුරුංග වලට ඒ 90ෙන් 30ක් ගිහිල්ලා පුතේ. එහෙනම් තව කීයක්ද ඉතුරු? ඉතින් ගන්න පුළුවන් නේ. 90ෙන් ගිහිල්ලා මේකට 30ක්. ඒ කියන්නේ තව කීයක්ද ඉතුරු? 60ක් නේ පුතේ. එහෙනම් අනිවාර්යෙන් මිරිස් කෝණේ කීයක් වේද අංශක? 60ක් වෙන්න බෑ නේද? ලේසි. right. ඔන්න මිරිස් කෝණේ අපි හොයාගත්තා. දැන් බලන්න මේ. අපි දන්නවා පුතේ ලක්ෂයක් වටේට සම්පූර්ණ කෝණය කීයද අංශක? 360යි නේද? අංශක 360යි. ලක්ෂයක් වටේට සම්පූර්ණ කෝණය අංශක 360යි. ඔය අංශක 360ෙන්ම ගොවීන් කීයක් පෙන්නනවද? ගොවීන් පෙන්නනවා පුතේ 300 දෙනෙක්. ගොවීන් 300 දෙනෙක් පෙන්නන්නේ ගොවීන් 300 දෙනෙක් පෙන්නන්නේ අංශක කීයකින්ද? 360කි. අපි දැන් මිරිස් වලට අදාළ කෝණේ හොයාගත්තා. මිරිස් වලට අදාළ කෝණේ කීයද අංශක? 60යි. එහෙනම් අංශක 60කින් පෙන්නන ගොවීන් ගාන තමයි මට ඕනේ. මම දන්නේ නැහැ x කියලා දාගත්තා. සමානුපාතික වලින් හදන්නේ අපි මේ ගාන. 9 වසරේ පාඩම. right. අංක 1 අංක 2 කියලා දාගත්තු දෙයි. මම 1යි 2යි බෙදනවා. මේක ඕන එකාංශකයකින් නිරූපණය කරන ගොවීන් ගාන හොයාගෙන ගුණ කරලා එහෙම ගන්නත් පුළුවන්. වැරදි නෑ. හරිද? ඊට වඩා ලේසි ක්‍රමයක් මේක. බෙදමු. මෙතන එනවා පුතේ 360 බෙදීම 60 ඊදා දෙක වෙනුවට සමාන කිරීම දාගත්තා.
300 බෙදීම x. x කියන්නේ මොකක්ද අපට ඕනේ උත්තරේනේ. අංශක 60කින් නිරූපණය කරන ගොවීන් ගාන. ඒ කියන්නේ මිරිස් වවන ගොවීන් ගාන තමයි හොයන්නේ. උදේ මෙහෙම ආවට පස්සේ අපි හරස් තුන කර ගන්නවා. මේ ඕන්න මේ බිංදු කපන්නත් පුළුවන් මේ බිංදුවර මේ බිංදුව කපලා දාමු. එතකොට ලේසි. මේ 6ත් කැපි. 6ට 6 ඒව 1යි. 36ට 6 ඒව 6යි. ආයෙනම් හරස් තුන කරන්න දැන්. මේ 6ත් එක්ක ගුණ වුණාම 6යි x සමානයි 1 300 ගුණනම් 300යි. දැක්කද කරපු වැඩේ? සුළු කරා. 60ට 60 ඒව 1යි 360ට 60 ඒව 6යි. ඒක හරස් ගුණ කරා මේ පැත්තේ ඉන්න හරය ගුණ කරා එහා පැත්තේ ළමයි. x 6ෙන් ගුණ කරාම 6යි x. 1 ගුණ කරනවා 300ෙන් 300යි. උදේ x නේ හොයන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තම 6ෙන් බෙදන්න දරුවෝ ලේසි. මේ 6ට 6 කැපුණා. x එනවා සුළු කරා නම් 300 6ෙන් බෙදනවා ලස්සනට එනවා කීයද? 50යි. එහෙනම් මිරිස් වවන ගොවීන් ගාන කීයද අප්පා? මිරිස් වවන ගොවීන් ගාන පුතේ 50යි. සමානුපාතික වලින් ගත්තේ. right? අපේ සමහර දරුවෝ මේක නැතුව වෙන වෙන ක්‍රම වලින් අරන් ඇති ගැටලුවක් නැහැ. right? හරි. ඊළඟට අපිට කියනවා කෙසෙල් වගා කරන ගොවීන් සංඛ්‍යාව මුරුංගා වගා කරන ගොවීන් සංඛ්‍යාවෙන් 4 ගුණයක් නම් කෙසෙල් වවන ගොවීන් සංඛ්‍යාව. බලමු. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියනවා. මම ප්‍රශ්නේ කියවන්න. හරි. කෙසෙල් වගා කරන ගොවීන් සංඛ්‍යාව මුරුංගා වගා කරන ගොවීන් සංඛ්‍යාව වගේ 4 ගුණයක් නම් කෙසෙල් වවන ගොවීන් සංඛ්‍යාව කීයද කියලා අහන්න. උදේ අංශක 60කින් ගොවීන් 50 දෙනෙක් නිරූපණය කරනවා. මේ අපි හොයාගත්තනේ. x හොයාගත්තනේ 60කින් ගොවීන් 50 දෙනෙක් නිරූපණය කරනවා. එහෙනම් මුරුංගාවල තියෙන අංශක කීයද? 30යි නේද? ඒ කියන්නේ මේකෙන් භාගේ නේද? මේකෙන් භාගේ නේද? එහෙනම් නිකන් බෙදන්න ඕනෙත් නෑ. මෙහෙම යන්න ඕනෙත් නෑ. හිතින් හැදිය හැකිනේ. මේකෙන් භාගේනේ. right? මේක දෙකෙන් බෙදලානේ. එහෙනම් අනිවාර්යෙන් මුරුංගා වවන ගොවීන් ගාන කීයක් වෙයිද? 50 නුත්. භාගයක් වෙන්න පුතේ. 50න් භාගයක්. ඒ කියන්නේ කීයද? 50 බෙදන්න දෙකට 25යි උදේ 25යි. right. එහෙනම් මුරුංගා වවන ගොවීන් ගාන කීයද? 25යි. අපිට කියනවා අපි දාගමු මේක. මිරිස් 50යි මුරුංගා 25යි. එහෙනම් අපිට කියනවා මෙහෙම කතාවක්. මුරුංගා වවන කට්ටිය වගේ පුතේ 4 ගුණයක් වෙනවලු මොනවාද? කෙසෙල් වවන ගොවීන් ගාන. ඒ කියන්නේ 25 ඒවා කීයක්ද? 4ක්. ඒ කියන්නේ කීයද උත්තරේ? 100යි නේද? 25 ඒවා 4ක්. ඒ කියන්නේ 100යි. එහෙනම් කෙසෙල් වවන ගොවීන් කීයක් ඉන්නවද? 100ක්. right 100යි. මේ උත්තරේ අරන් තිබ්බ ගොඩක් දරුවෝ. හොඳයි. right. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ගම්මිරිස් වගා කරන ගොවීන් ඇතුළත් වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද? right. ගම්මිරිස් ගොයියන්ගේ කෝණය කීයද කියලා අහන්න. right. අපි හොයමු. ලේසි. මෙන්න බලන්න. දැන් අපි කෙසෙල් වවන ගොවීන් ගාන දන්නවා පුතේ. 100යිනේ. එතකොට ළමයි අපේ ළමයි කියන්නේ මේ මුරුංගා වගේ 4 ගුණයක්. එහෙනම් අනිවාර්යෙන් මුරුංගා කෝණය වගේ කී ගුණයක් වෙයිද? මේ කේන්ද්‍රික ඛණ්ඩේ 4 ගුණයක් වෙන්න බෑ. මුරුංගා වල කෝණය වල දීලා තියෙනවා අංශක 30යි. එහෙනම් 30 වගේ 4ක්. ඒ කියන්නේ මට කියන්න. එහෙනම් කෙසෙල් කෝණේ කීයක් වෙයිද? 30 වගේ 4ක්. 30 4ක් කියන්නේ කීයද? 120ක්. සිම්පල්. 120යි. හැබැයි අහන්නේ ඕකද? නෑ. අපෙන් අහන්නේ පුතේ මොකද්ද? ගම්මිරිස් වල කෝණය. මෙන්න මේ කෝණය. අපි ඒකත් x කියලා දාගමු. ගම්මිරිස් කෝණය දන්න x කියලා දාගත්තා. right? මම මෙතනින් හදන්නම්. කොහොම ඉලක්කම් 3. අපි දන්නවා ලක්ෂයක් වටේට සම්පූර්ණ කෝණය අංශක 360යි. එහෙනම් මේ සෙට් එකම එකතු කරලා මේ x උත් එකතු කරාම මුළු එකතුව 360ක් වෙන්න ඕනේ. එහෙනම් ඒකෙන් හොයමු නේ. මෙතනින් පටන් ගමු. මිරිස් කෝණය අංශක 60යි. මුරුංගා කෝණය අංශක 30යි. ඊළඟට කෙසෙල් කෝණය අංශක 120යි. ඊළඟට ගම්මිරිස් කෝණය දන්නේ x. ඔය ටික එකතු කරාම සම්පූර්ණ ලක්ෂයක් වටා කෝණය සමාන වෙන්න ඕනේ කියලා 360ට. right. එහෙනම් මොකද ගන්න? මේ ටික එකතු කරන්න. එකතු කරාම බලමු උත්තරේ. මෙතන 60යි 30යි 90යි. 90යි මෙතන එනවා පුතේ 90යි 100යි 120යි කියන්නේ 210ක් එනවනේ. right. 210යි. ධන x
සමානයි 360යි. එහෙනම් x හොයන්න මොකද කරන්නේ? මේ 210 එහා පැත්තට අරන් යන්න. නැත්නම් දෙපැත්තෙම 210ක් අඩු කරන්න. 360 ඍණ 210යි. එහෙනම් x වෙනවා ආන්සර් කීයද? 150. right ලේසි. right ගාන එකිනෙකට බැඳිලා තිබ්බුදේ. ඔයා මේ පළවෙනි ගානෙන් වගේ වරද්ද ගත්තා නම් sorry.com පුතේ. හරි මේවා ඔක්කොම වරදිනවා. මම දැන් 90 ගණන් එහෙම දාලා තිබ්බ කට්ටිය උත්තරේ. මොකද මුලින් වරද්දක. right ගාන හදන්න බැරුව නෙමෙයි. මුලින් වරද්ද ගත්තාම යට සියල්ල වරදිනවා. right නැත්නම් මුල හරියට අල්ල ගන්න. right හැම දෙයකම මේක මේ ගාන කර නෙමෙයි ජීවිතේටත් වැදගත්. ඉතින් මුල හරියට අල්ල ගන්න පුළුවන් නම් ඔයාට ගමන ආයෙ හොඳ කන්ටිනියුලි ගියාගෙන. right හොඳ ගහක් වුණත් බං හරිද? මුල ශක්තිවත් නම් පොළොව ඇතුළට හොඳට කිඳා බහැලා තියෙනවා නම් right ඒක පෙරලෙන්නේ නැහැ. ඕනේ හුලගක් ආවොත් දරාගෙන ඉන්න පුළුවන්. right දාගන්න පට ගාලා හරි අපි යමු ඊළඟට රෝම ඉලක්කම් 4 මේක දාගන්න පට ගාලා කම්මැලි වෙලා බෑ ඔය ගණන් දෙකයි තියෙන්නේ ලේසි ගණන් දෙකක් තියෙන්නේ අපි ඉක්මනට ඉවර කරේ හැකි ඊළඟට තියෙන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න 25ක් තියෙන පේපර් එකක් ලබන සතියේ. ඒ කියන්නේ සාකච්ඡා කරන්නේ රචනා පේපර් එක ලබන සතියේ. කියන අද ලිව් එක වයම ළමයි එහෙම අද ඩීම් එකේ ළමයි එහෙම ඩීම් එකේ ළමයි නම් බදාද ලිව්. right? ඒතකොට මේ පේපර් එක තමයි ලබන සතියේ සාකච්ඡා කරන්නේ. එයාලා ලියන්නේ ෆස්ට් පේපර් එක. ඒ කියන්නේ ප්‍රශ්න 25 පේපර් එකක් තමයි ලියන්නේ. හරි. අපි එහෙනම් පුතේ යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟට තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. right. ගම්මිරිස් වැඩේ පාඩුයි වගේ. මොකද කරන්නේ? ගම්මිරිස් වගා කරන ගොවීන්ගෙන් තුනෙන් එකක් ගම්මිරිස් ගලවා මිරිස් සිට වූයේ. right. තුනෙන් එකක් ගම්මිරිස් ගැලෙව්වලු මිරිස් සිටවලු. නම් දැන් මිරිස් වලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද කියලා අහනවා. අයියෝ සිම්පල්. මේ ඕම් බලන්නකෝ. ඉස්සරලාම අපි හොයමුකෝ මෙහෙම. ඉඩ තියෙන්නේ මේ හැරියට තියෙනවා නේ. මේ හැරියෙන් දාමු. ගම්මිරිස් වැව්ව ගොයියෝ හිටියා කීයක්ද පුතේ? ගම්මිරිස් වැව්ව ගොයියෝ පෙන්නුව කොච්චරද කෝණයකින්ද? අපි හොයාගත්ත කෝණය කීයද? අංශක 150ක කෝණයකින් පෙන්නුව නේද ගම්මිරිස් වැව්ව ගොයියෝ ඔක්කොම ටික. මෙන්න මේ සෙට් එක x 150යි කරා. ඕකෙන් තුනෙන් එකක් මොකද කරන්නේ? ගම්මිරිස් වවන එක නතර කරා. නතර කරලා ඒ වෙනුවට මොකද කරන්නේ? මිරිස් වවනවා. ගම්මිරිස් පාඩුයි. right? ගම්මිරිස් පාඩුයි තමයි. right අපේ ඇමතිලා රටින් ගේනවනේ ගම්මිරිස්. right දයා මහත්තයම රටින් ගෙනල්ලා විකුණනවා. හරි 150න් තුනෙන් එකක් අල්ලා යන්න එතනක් තියෙනවා. ඔක්කොම අංශක 150ක ප්‍රමාණයක්. ගොවින් ගාන ගැන හිතන්න එපා අංශක ගාන හිතන්න. මෙයාලා අපෙන් අංශක ගාන නියහන්. අංශක 150ක් ගම්මිරිස් වැව්වා. ඒකෙන් තුනෙන් එකක් ගම්මිරිස් ගලවනවා. එහෙනම් ගලවන අංශක ගාන හොයාගන්න. ගලවන ගොවීන් නිරූපණය කරන අංශක ගාන හොයමු. අංශක 150න් තුනෙන් එකක්. ආයෙ කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමනේ. 150 අල්ලා යන වෙනකොට ಗುಣ කිරියෝ දැම්ම එකෙන් තුනෙන් එකක්. සුළු කරමු පුතේ. 3ට 3 ඒවා 1යි 150ට. 3 ඒවා 50යි. 50න් ගුණ කරා කියන්නේ 50 වරක් එක 50. ඒ කියන්නේ කොච්චරද? අංශක 50ක නිරූපණය කරන ගොවීන් ප්‍රමාණයක් ගම්මිරිස් වෙනුවට දැන් වවනවා මිරිස්. ගම්මිරිස් අයින් කරලා මිරිස් දානවා. අංශක 50ක ගොවීන් ප්‍රමාණයක්. කලින් මිරිස් වැව්ව අංශක කීයක ගොවීන් ප්‍රමාණයක්ද? 60ක ගොවීන් ප්‍රමාණයක්. උඩින් තිබ්බා අපි උත්තරේ දැක්කද? 60ක ගොවීන් ප්‍රමාණයක් මේ. එතකොට දැන් අලුතෙන් තව අංශක 50ක ගොවීන් ප්‍රමාණයක් මේකට එකතු වෙනවා. ඒ කියන්නේ පුතේ ඔක්කොම උත්තරේ කීයද? 110යි නේ. ගොවීන් අංශක 110ක් නිරූපණය කරන ප්‍රමාණයක් දැන් ඉන්නවා. ගොවීන් ගණනෙන් නෙමෙයි හැදුවේ අංශක ගානෙන් කෙලින්. ගොවීන් ගානෙන් හදන්න හැදුවා කියන පුතේ අර නහය මෙහෙම අල්ලන්න තියෙන එක කොහොම පිටිපස්සෙන් අත් දාලා ඇල්ලුවා වගේ. right? ගොවීන් ගාන වෙනම හොයලා උන් නිරූපණය කරන අංශක ගාන වෙනම හොයලා එන වටයක් යන්න වෙනවා. එහෙම නැතුව කෙලින්ම ගත්තා. ඒක අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් පට ගාලා. දාගන්න. මේක ඔයා කැමති විදිහට හදන්න පුළුවන් ගැටලුවක් නෑ. අපි වෙලාව තමයි ඉතුරු කරගන්න ඕනේ. පේපර් එකේ බහුතරයක් ළමයි කියන කතාව තමයි සර් පේපර් එක ලේසි.
වෙලාව තමයි මදි. හරි වෙලාව මදි වෙන්න හේතුව මේ වගේ කෙටි ක්‍රම පාවිච්චි කරන්නේ නැති වී. right අපේ ළමයි එහෙම වෙන්න බෑ. මම මේ පැත්ත මකලා දා ගන්නවා ඊළඟ රූපේ. ඔයාලා ලියා ගන්න පට ගාලා ටික. වර්ගඵලය ගන්නක් තියෙන ආයි. හරි මේ දක්වා අපි තියරි පන්තිවල උගන්වපු පාඩම් තමයි දාලා තියෙන්නේ පුතේ. හරි වර්ගඵලය මේ පාඩම් ඔක්කොම උගන්වපුවා. නැද්ද තියෙනවා සමචතුරස්‍රයක්. ඊළඟට වටේ තියෙනවා වෘත්ත කාලවල් දෙකක්. right ඔයාලා මේ ගාන දාගන්න. මම මේක අඳිනකම් right හරි ලියාගත්තා නේද? අපි යමුද ඊළඟ ගානට? යමුනේ. ඊළඟට මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. මොකද්ද කියන්නේ ඊළඟට? අවසාන ගණන් දෙක අපි. right පාසල් ගණිත උද්‍යානයක සැකසූ මල් පාත්තියක් රූපයේ දැක්වේ. එය පැත්තක දිග මීටර 7ක් වූ PQRS සමචතුරස්‍රාකාර කොටසකින්ද කේන්ද්‍රික खंड කොටස් දෙකකින්ද යුක්ත වේ. හරි. ඔන්න සමචතුරස්‍රාකාර කොටසක් තියෙනවා. මෙන්න සමචතුරස්‍රාකාර කොටස සමචතුරස්‍රයක දිගයි පළලයි සමානයි ඈ. කේන්ද්‍රික खंड දෙකක් තියෙනවා. right. කේන්ද්‍රික खंड 90 වෙච්ච කේන්ද්‍රික खंडනේ. 90ක් කියන්නේ පුතේ හරියටම රවුමෙන් 4න් එකක් බා. 4න් එකක්. right. සමාන කැලි 4කට කැපුවොත් ඒකෙන් එකක් තමයි 90ක්. right මුලින්ම කියනවා කේන්ද්‍රික खंड අරයි කියලා. අයියෝ සිම්පල් බා. මෙතන 7යි නම් අනිවාර්යෙන් සමචතුරස්‍රය එහෙනම් මෙයාත් මොකද වෙන්නේ? 7යි නේ. එහෙනම් මේ දිග අනිවාර්යෙන් කීයද වෙන්නේ? 7යි. එහෙනම් එකට උත්තරේ කෙලින්ම ලියන්න. බෝඩ් එකට යන්න ඕනේ. 7යි. 7යි මීටර. ඊළඟට කියනවා මල් පාත්තියේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ මොකද්ද පුතේ? වටේම දිග. මෙයා 7යි නම් මෙතන 7යි. මේ දිග දැන් ගන්නවද? මේකත් එකතු කරලා තිබ්බ අපේ අප්පලා. right? නැද දිග එන්නේ නැහැ පුතේ. වටේ දිග විතරයි ගන්න. වටේ දිග විතරයි. right? ඔන්න මම රූපයෙන් හදන්න බලන්න. මේ ටික මකමු අපි දැන්. පරිමිතිය වර්ගඵලය පටල ගන්න එපා. මේවා පුතේ ගෙදර ඉඳන් අරන් යන්න පුළුවන් ලකුණු. පේපරේ තනිකර නිකන් ගෙදරින් අරන් යන ලකුණු 10ක් තමයි 10 නෙවෙයි 20ක් තමයි පරිමිතිය වර්ගඵලය. right? ලකුණු 20ක් විතර සෙට් වෙනවානේ. ගෙදරින්ම අරන් යන්න පුළුවන් ලකුණක්. හරි. අපි නිල් පාටින් හදමු. රෝමිලාකා එකට උත්තරය අහන්නේ අරේ කීයද කියලා. මෙතන 7යි නම් මෙතනත් කීයද? 7යි නේ උතේ. මේ කේන්ද්‍රයනේ. right? මේ වෘත්තය සම්පූර්ණ කරොත් ඔන්න ඔහොම නෙන්නේ. එහෙනම් එකට උත්තරේ රෝමිලාකා එකට උත්තරේ 7යි මීටර. රෝමිලාකන් 2 රෝමිලාකන් 2 අපෙන් අහන්නේ මොකද්ද? රෝමිලාකන් 2 මේ හරි ලියමු. රෝමිලාකා එකට උත්තරේ 7යි මීටර. රෝමිලාකන් 2 අපෙන් අහනවා. රෝමිලාකන් 2 අපෙන් අහනවා මෙන්න මෙයාගේ වටේ දිග. පරිමිතිය. එතකොට මේ කෑල්ල එන්නේ නැහැ. මේ දාර එන්නෙත් නෑ පුතේ වටේ දිග ගන්න. දන්න ටික දාමු. මෙතන 7යි නා. ඒ ලකුණම තියෙනවා මෙතන. එහෙනම් මේකත් කීයද? 7යි මීටර. මේ කෑල්ල මේ ලකුණම තියෙනවා මෙතන. එහෙනම් මේ කෑල්ලත් කීයද? 7යි මීටර. මේ ලකුණම තියෙනවා මෙතන. එහෙනම් මෙයත් කීයද? 7යි මීටර. එහෙනම් දන්නේ නැත්තේ මෙන්න මේ කෑල්ල සහ මෙන්න මේ කෑල්ල නේද? මේක අපි x කියලා දාගමුකෝ. කේන්ද්‍රික खंड කොටස් දෙකන්නේ. ඒක හොයමු පැත්තක. πr වර්ග නම් දාන්න එපා ඈ. πr වර්ග දාන්නේ වර්ගඵලය හොයන්න. right? මෙතන තියෙන මොකද්ද? පරිධිය හොයන්න තියෙන වෘත්තයක. right? 2πr. ආයෙන x හොයලමු ඉස්සලා මේ කෑල්ල. මේ චූටි කෑල්ල මේ වගේ කෑලි දෙකක් තියෙන එක හෙව්වනම් ඇති. right? එහෙනම් 2πr ගුණ කිරීම. උදේ වෘත්තකින් 4න් එකක් තියෙන. එහෙනම් මම මෙයා ගුණ කරනවා කියන්නේ 4න් 1. 2 කියන්නේ 2මයි 5 කියන්නේ 22 බෙදීම 7යි දරුවෝ. අරය 7යි ගුණ කිරීම 1ට 4යි. මෙයාට මෙයා කැපුණා. right? 4ට 2 ඒවා 2යි. මේ දෙක කැපුණා. ආයේ මේ දෙකට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. ආයේ බලමු සුළු කරපු විදිය. මේ හරේ තිබ්බ 4 ලවේ තිබ්බ 7 කැපුවා. right? මේ 4ට තියෙනවා 2 ඉලක්කම් 2ක්.
මෙතන දෙක දෙකේ ඒවා එකයි සුළු කරා. තව දෙකක් මෙතන ආවනේ. A දෙකට දෙකේ ඒවා එකයි 22කට දෙකේ ඒවා 11යි. එහෙනම් උත්තර එනවා කීයද? 11. මේ කෑල්ල 11යි. පුතේ එයා 11යි නේ අනිවාර්යෙන් මේ කෑල්ලක් කීයද? ඒ අරේවනේ තියෙන්නේ 11යි. දැන් ඉතින් මොකද කරන්නේ? ඔය ටික එකතු කරපන් බා. වටේ දිග එකතු කරපන්. ලේසි. මුල්ලෙන් පටන් ගමු මෙතන ඉඳන්. 7 ධන 7 ධන 11 ධන 7 ධන 7 ධන 11 මේ ටික එකතු කරන්න right එතකොට ඔයාලට ලස්සනට එනවා මේ උද්‍යානයේ පරිමිතිය සුළු කරා නම් පුතේ හරියට එනවා ඔයාලට මීටර් 50 right 50 මීටර එනවා easy case එකක් right පොඩි එකකට දුන්නත් හදනවා මේ වුණා right දාගන්න වැරදි කට්ටිය මේකත් වරදින්න ගොඩක්ම මොනා කරන්න ගිහලාද මෙන්න මේ මැද දෙක එකතු කරනවා මේ දෙක එකතු කරනවා අපේ ළමයි වටේ දිග කියන්නේ බං වටේ දිග ආයි මැද දිගවල් නැත හරි මැද දිගවල් ගන්න එපා දාගන්න මේක රූපෙත් එක පට ගාලා ඊළඟට මල් පාත්තියේ වර්ගඵලය අහනවා ඊළඟ ප්‍රශ්න විදිහට අපෙන් අහන මල් පාත්තියේ වර්ගඵලය මල් පාත්තියේ වර්ගඵලය අහන්න මල් පාත්තියේ වර්ගඵලය හොයද්දි ඔයාලට පේන්න ඕනේ මම රෝමිලක්කම් 3 දාගන්න මල් පාත්තිය හැදිලා තියෙන පුතේ ප්‍රධාන වශයෙන් මේ සමචතුරස්‍රයකින් සහ තව මේ වගේ කේන්ද්‍රික කන්න කොටස් දෙකකින් නේද මේකේ සයිස් එකම නේද බං මේක තියෙන්නේ මේ ඕනනම් මේ කෑල්ල මෙතෙන්ට ගෙනලා ඇලෙව්වොත් අනිත් පැත්ත හරවලා නේ අනිත් පැත්ත හරවලා ඔහොම ඇලෙව්වොත් මෙතන තියෙන සම්පූර්ණ වෘත්තයකින් භාගයක් කියලා ඔයාලට පේනවද මෙයා ගෙනල්ලා ඔහොම මෙතන ඇලෙව්වොත් තියෙන සම්පූර්ණ වෘත්තයකින් භාගයක් කියලා පේනවද එහෙනම් අර්ධ වෘත්තයකට දාලා හදන්න පුළුවන් right එච්චර හිතන්න ඕනේ නැහැ පොඹල පටල ගන්නවා ඒ අන්ද කේන්ද්‍රික ඛණ්ඩයටම හොයමු right ඉස්සලා මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ගමු සමචතුරස්‍රයේ වර්ගඵලය ගත්තා පුතේ දිග පළලෙන් ගුණ කරලා මෙයාගේ දිග 7යි පළලත් 7යි පුතේ right එහෙනම් මේ දෙන්න ගුණ කරාම සමචතුරස්‍රයේ වර්ගඵලය එනවා 4ක් 7 කීයද 49ක් පුතේ 49යි වර්ග මීටර කියලා එනවා හැබැයි මේකට අපි එකතු කරන්න ඕනේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලයනේ එතකොට මුළු රූපෙන්නේ එහෙනම් එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපි හොයමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න කොහොමද 5r වර්ගයෙන් පුතේ 5r වර්ගයෙන් හැබැයි මෙතන තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩකින් කොච්චරද තියෙන්නේ සම්පූර්ණ රවුමක්ද තියෙන්නේ නෑ රවුමකින් 4න් එකක් එහෙනම් අපි මෙයාව ගුණ කරන්න ඕනේ කීයද 4න් එක එහෙම නැත්නම් කාලේ සුළු කරමු 5 කියන්නේ 22 බෙදීම 7යි අරය 7යි හැබැයි r වර්ගයේ තියෙන 5r වර්ගනේ නා 4 ලියනවා දෙපාරක් ගුණ කිරීම 1ට 4යි සුළු කරන්න 4 7 1යි එතන 2යි එතන 11යි right සුළු කරලා ලස්සනට සුළු කරාට පස්සේ ඔයාට එනවා මේ වගේ එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හැබැයි ඒ වගේ කේන්ද්‍රික ඛණ්ඩ කීයක් තියෙනවද දෙකක් තියෙනවනේ එහෙනම් මම මොකද කරන්නේ මෙයාව ආයෙ දෙකෙන් ගුණ කරන්න right සුළු කරලා ලස්සනට සුළු කරාට පස්සේ පුතේ ඔයාට එනවා හරියටම 4ක් 77ක් එනවනේ 77 මට කන්ෆර්ම් කරන්න කට්ටිය ඔව් 77ක් එනවා right ඊට පස්සේ මේ මොකද කරන්නේ මේ දෙන්න එකතු කරන්න පුතේ මේ මෙයාගේ වර්ගඵලය ආව 49ක් මෙතන ආව 77ක් right එකතු කරාට පස්සේ ඔයාට උත්තරේ එනවා පුතේ 126ක් වර්ග මීටර සුළු කරන්න මේ සුළු කරන යනවා වරද්ද ගන්න එපා 126ක් right 126ක් එනවා ඊළඟට අවසාන කොටස රසවත් මෙන්න මෙහෙම කතාවක් කියන අවසාන සාමාන්‍ය ඔය වගේ පරිමිතිය වර්ගඵලයේ ගානක් දෙද්දි පුතේ අවසානට දෙන්නේ ඔය වගේ නිර්මාණයක් කරන්න දෙනවාම තමයි හරිද ඔයා පහුගිය අවුරුදු 10ක අරන් බැලුවොත් හරිද එතනින් 8ක 9කම අනිවාර්යෙන් අවසාන ප්‍රශ්න විදියට යාලා මොකක් හරි පොඩි නිර්මාණයක් කරන්න දෙනවා ඔකට සාමාන්‍ය ලකුණු 3ක් නැත්නම් 4ක් දෙනවාම තමයි ඔක ඉතින් හැමෝටම කරන්න බෑ බැරිත් නෑ ඉතින් හරි ලේසි හරියට ඕක ඉගෙන ගන්න තියනවා නම් ගේමක් නෑ බලමු මොකද කියන්නේ කියලා මෙන්න මෙහෙම කතාවක් කියනවා
PQ පාදයක් වනසේ වර්ගඵලය වර්ග මීටර 14ක් වන සමද්විපාද ත්‍රිකෝණාකාර කොටසක් සමචතුරස්‍රාකාර කොටස තුල වෙන් කිරීමට ගුරුතුමියගෙන් උපදෙස් ලැබිනි. එක පාදයක් SR වෙන්න ඕනේ, වර්ගඵලය 14ක් වෙන්නත් ඕනේ. සමද්විපාද වෙන්නත් ඕනේ. උපදෙස් ලැබුණේ. එම බිම් කොටස රූපයේ මිනුම් සහිතව ඇද දක්වන්න. මේ බාන් ලේසි. SR කියන්නේ මෙයා නේද? SR මෙයා. ඔන්න මෙයා තමයි SR. එතකොට මේක ඇතුලේ තමයි ත්‍රිකෝණේ ගහන්න ඕනේ. ත්‍රිකෝණේ පුතේ සමද්විපාද. සමද්විපාද. ඔයාට ඕන නම් ක්‍රම දෙකකට පුළුවන් හදන්න මේක. අනේ මෙහෙම හදන්නකො. මේ ඔන්න ඔහොම ත්‍රිකෝණයක් එන්න ඕනේ. හරිද? සමද්විපාද වෙන්න ඕනේ. හරිද? එතකොට මේ කේන්ද්‍රය අහාට මෙහාට යන්න බෑ. හරි මැද්දට එන්න ඕනේ. හරි මැද්දට එන්න ඕනේ. මේකේ වර්ගඵලය පුතේ 14ක් එන්න ඕනේ. වර්ගඵලය 14ක් එන්න ඕනේ. ඒ කියන්නේ වර්ගඵලය 14 ගන්න නම් මේ ලම්බ උස අපි දැනගන්න ඕනේ නේද? අන්න ඒක තමයි මේ ගාන. ලම්බ උස හොයන එක. right? අපි ලම්බ උස හොයමු. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න පුළුවන් පුතේ භාගයේ වතාවක් අපාලව ආධාරක පාදයේ ගුරු කියලා ලම්බ උස. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට දීලා තියෙනවා. කීයද වර්ගඵලය වෙන්න ඕනේ කියන්නේ? වර්ගඵලය වෙන්න ඕනේ කියන අපිට කීයද? 14ක් වෙන්න ඕනේ. වර්ගඵලය 14ක් වෙන්න ඕනේ. නම් භාගයමයි ආධාරක පාදයේ SR වෙන්න එපයි. ඒ කියන්නේ කීයද? මීටර 7ක් වෙන්න ඕනේ. ලම්බ උස දන්නේ අපි x කියලා දාගමු. සුළු කරමු පුතේ. right? මේ දෙක මෙහාට යනවා ගුණ කිරීමක් විතර. එහෙනම් 2 ගුණ කිරීම 14 මේ 7 මෙහාට යනවා බෙදීමක් සමානයි x. එහෙනම් x එනවා ලස්සනට සුළු වුනහම 4ක් කියනවා. එහෙනම් මේ ලම්බ උස එනවා කීයද? 4ක් කියලා. රූපේ වෙන්නේ මෙහෙම 4යි මීටර කියලා දාලා තියෙනවනම් හරියයි. හරි. ලොකු කේස් එකක් නැහැ. ලේසි ගානක්. right? පේපර් එකට දෙන්න හොඳ ලේසි ගානක්. right. පට ගාලා දාගන්න. අපි යන අවසාන ගානට. අවසාන ගාන නම් ලොකු වෙලාවක් යන ගාන නෙමෙයි. ටක් ගාලා ඉවර ගන්න පුළුවන්. right. පට ගාලා දාගන්න මේක. මේ ව්‍යුහගත පේපර් එක කියන්නේ ඇත්තටම ගෙදර ඉඳන් ලකුණු අරන් යන්න පුළුවන් පේපර් එකක්. හරි. ඔයා හොඳට වැඩ කරලා තියෙනවා නම් පේපර් ලියලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් right. ව්‍යුහගත පේපර් එක තරම් ලේසි පේපර් එකක් තවත් නැහැ. සාමාන්‍ය ව්‍යුහගත පේපර් එකෙන් තමයි වෙලාව විතර කරගන්න ඕනේ පළවෙනි පේපර් එක. මොකද පළවෙනි පේපර් එකේ තමයි එක જાතිය ප්‍රශ්න අහන්නේ. සමහර තියරි කොටස් ඔයාලට මතකත් නැහැ. right. එතකොට ඒවා මතක් කරලා ගන්න වෙලාව ඕනේනේ. අන්නේ වෙලාව ඉතුරු කරගන්න මේකේ. මේකේ ප්‍රධාන වශයෙන් අහන ප්‍රශ්න පහක් තියෙනවා. ඒ පහට රෙඩි වෙලා ගියාට පස්සේ අපි ඔය ඉස්සරහට කියලා දෙනවා පේපර් ක්ලාස් එකේ. right. ඒ පහට රෙඩි වෙලා ගියාට පස්සේ ඒවක් නැතුව ටක් ගාලා ඒ පහ ඉවර කරගත්තා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න 25ට වෙලාව ඉතුරු කරගෙන උත්තර හදන්න පුළුවන්. right. එහෙනම් අපි යමු ඊළඟ ගානට. right. ප්‍රශ්න අංක 5. ඔයා ඉතින් කතාහාම ඉන්න එපා මගේ මේ ගණන් ටික දාගන්න ටක් ගාලා. සීමිත කාල වේලාවක් නේ තියෙන්නේ. right. අපි යමු ඊළඟ ගානට. කේන්ද්‍රික ඛණ්ඩ ගානක්මයි මම දැම්මේ. මෙන්න මෙහෙම එකක්. right. ඔන්න බලන්න. ක්‍රීඩා උත්සව කාලේ කතාවක් තියෙනවා. මොකද්ද කියන්නේ? 11D පන්තියේ අප්පට සිටි 11D කියන්නේ මං හිටපු පන්තිය. 11D පන්තියේ ක්‍රීඩා උත්සවය සඳහා ABCD නිවාස වලට අයත් සිසුන් 48 දෙනෙකුගෙන් එකතු වූ මුදල පිළිබඳ තොරතුරක් පහත වට ප්‍රස්තාවයෙන් දැක්වේ. ඒ කාලේ අපි ඉස්කෝලේ සල්ලි එකතු කරන්නේ මම. පන්ති නායකයා මම තමයි එකතු කරන්නේ. තාමත් ඒ සල්ලි වලට මොකද උනේ කියලා යාළුවෝ දන්නේ නැහැ. කොල්ලෝ සාමාන්‍යයෙන් සල්ලි එකතු කරලානේ බීම බෝතල් ගෙනල්ලා බොනවා. right. එක එක වැඩ කරනවා. කොස්සක් ගන්න කියලා තමයි සල්ලි එකතු කරන්නේ. right. අවසානට සල්ලි වල වෙච්ච දෙයක් නැහැ. කොස්සකුත් නැහැ. කොස්සක් කොහෙන් හරි අල්ලපු පන්තික හොරකම් කරලා එනවා. ඊට පස්සේ ඉතින් පන්ති දෙක ගහ ගන්නවා. right. හරි. අපි යමු ගානට. මෙන්න මෙහෙම කතාවක් කියනවා. 11D පන්තියේ ක්‍රීඩා උත්සවය සඳහා ABCD නිවාස වලට අයත් සිසුන් 48 දෙනෙකුගෙන් එකතු වූ මුදල පිළිබඳ තොරතුරක් පහත වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. මම අද ගන්නම් වට ප්‍රස්ථාරයේ ABCD කියලා නිවාස හතරක් තියෙනවා. right. හරි.
ඔන්න තියෙනවා නිවාස 4 A B C D B වලට හරියට මනුවක් right හරියට මනුවක් දානවා කියන්නේ B වලින් මොකක් හරි තොරතුරක් අපිට ගන්න ඇති බලමු C තියෙනවා D තියෙනවා right හදමු ටක් ගාලා මේක එච්චර වෙලා යන ගානක් නෙමෙයි මෙයා A පුතේ මෙයා B මෙයා C මෙයා D A B C D මෙතන අංශක 75යි මෙතන අංශක 60යි මේ අංශක 90 right මුලින්ම කියනවා මෙහෙම ප්‍රශ්නයක් පන්තියේ සිසුන්ගෙන් 4න් එකක මුදල් ප්‍රමාණයක් එකතු වූයේ කුමන නිවාසයටද 4න් එකක් රූපේ දිහා බලපු ගමන් ගන්න පුළුවන් 4න් එකක් කියන්නේ හරියටම කාලක් නේද හරියටම වෘත්තේ 4ට බැලුවම එන කෑල්ලක් ඉතින් පුතේ ඕක 4ට බැලුවම එන්නේ කවුද මොන නිවාසෙද B නිවාසේ ඕකත් වරද්දපු සමහර ළමයි හිටියප්පා මේ වගේ ලේසි එකක් වරද්දන්න එපා right B නිවාසේනේ B නිවාසේ හරි ඊළඟට A නිවාසයට අයත් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද right ඔය වගේම එකක් අපි කලින් හැදුවා ගම්මිස් ගන්න මතක ඇතිනේ right ඔය උඹාන්නේ මේ විදියට කොට ගාලා හොයමු Aට අයිති කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය right රෝමිලක 1ට B නිවාසය රෝමිලකන් 2ට හොයමු උත්තරේ A වලට අයිති කෝණයනේ අපි x කියලා දාගමු right අපි දන්නවා ලක්ෂයක් වටේට මුළු කෝණය කීයද අංශක කීයද කල්පනා කරලා බලන්න ලක්ෂයක් වටේට මුළු කෝණය කීයද අංශක 360යි අප්පා එකතු කරමු right 90 ධන 60 ධන 75 ධන මේ කෝණය x අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕනේ පුතේ ලක්ෂයක් වටා මුළු කෝණය අපි දන්නවා කීයද අංශක 360යි අප්පා 360 එහෙනම් පුතේ මේ ටික එකතු කරන්න එකතු කරලා එහා පැත්තට දාන්න එහෙනම් x වලට ගන්න උත්තරේ සුළු කරලා ගන්න right සුළු කරා නම් ඔයාට එනවා අංශක 135ක් මේවා ලේසි මේ ටික එකතු කරා එහා පැත්තට අරන් ගියා අරින විදියට right දාගන්න පට ගාලා ඊළඟට මෙන්න මෙහෙම කතාවක් කියනවා රෝම ඉලක්කම් ප්‍රශ්නාංක 3 රෝම ඉලක්කම් 3 පේන්නේ නැහැ නේ පල්ලේ ප්‍රශ්නාංක 3 right සීනිවාසයෙන් එකතු වූ මුදල රුපියල් 1000ක් නම් එක් ශික්ෂකයෙකුගෙන් අය කළ මුදල කීයද? සීනිවාසයෙන් අය කරපු මුදල රුපියල් 1000ලු. සීනිවාසයෙන් අය කළා රුපියල් 1000. දාගමුකෝ. සීනිවාසයෙන් අය කළ රුපියල් කීයද? රුපියල් 1000. රුපියල් 1000ක් අය කළා සීනිවාසයෙන්. සීනිවාස කෝණේ කීයද අංශක? 60ක්. right? හරි. හදමු බලන්න. අපෙන් අහන්නේ මොකද්ද? සීනිවාසයෙන් 1000 න x6ගෙන් අය කළ මුදල. x6ගෙන් අය කළ මුදල. හැබැයි සීනිවාසයට අයිති ශිෂ්‍යෝ ගන්න අපි දන්නවද? නෑනේ. සීනිවාසයට අයිති ශිෂ්‍යෝ ගන්න දන්නේ නෑනේ. හැබැයි අපි දන්නවා මේ මුළු ශිෂ්‍යෝ කී දෙනෙක්ද නිරූපණය කරන්න පුතේ? මුළු ශිෂ්‍යයෝ ඉන්නවලු 48ක්. මේ සම්පූර්ණ වට ප්‍රස්ථාරය නිරූපණය කරන ළමයි 48 දෙනෙක්. ළමයි 48 දෙනෙක් අනිවාර්යෙන් නිරූපණය කරන අංශ කීයකින්ද? 360කින් නේ බං. මුළු එක 360යිනේ. නේ? 360යි. එහෙනම් අපි අංශක 60කින් නිරූපණය කරන ළමයි ගාන හොයමු. අනිත් පැත්තට ඔබ ලියගමු. මෙහෙම ලියගමු. අංශක 60කින් නිරූපණය කරන ළමයි ගාන අපිට හොයා ගන්න ඕනේ. අපි ළමයි ගාන දන්නවද? නෑ. x කියලා දාගත්තා. ළමයි 48 දෙනෙක්ගෙන් නිරූපණය කරන අංශ කීයද? 360. ඒක දීලා තියෙනවා ඔයාලානේ. මුළු ළමයි ගාන 48යිලු. මේ වට ප්‍රස්ථාරයෙන් පෙන්නේ. එහෙනම් x වලින් නිරූපණය කරන ළමයි ගාන කීයද? කීයද කියලා තමයි අපෙන් අහන්නේ නේ. සීනිවාසයට අයිති කෝණය දෙනවා අංශක 60ක්. මේ දෙක බෙදන්න අර කලින් වගේම 1යි 2යි.
බෙදලා ගන්න උත්තරේ පුතේ. එන එනවා අපට 48 බෙදීම x සමානයි 360 බෙදීම 60. සුළු වෙනවා ලස්සනට 60ට 60 ඒව 1යි 360 60 ඒව 6යි. එන අපට එනවා 48 සමානයි 6යි x කියලා. දෙපැත්තම 6ෙන් බෙදන්න. එතකොට x එනවා පුතේ 8යි කියලා. ඒ කියන්නේ C නිවාසයේ ඇත්තටම ළමයි කී දෙනෙක් ඉන්නවද? ළමයි කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා පුතේ. ඔය ළමයි 8 දෙනාගෙන් තමයි මේ 1000 අරගෙන තියෙන්නේ. එන එකෙක්ගෙන් ගත්ත ගාන හොයන්න මොකද කරන්නේ? එකෙක්ගෙන් ගත්ත ගාන හොයන්න මොකද කරන්නේ? 1000 බෙදපන් පුතේ 8ෙන්. එතකොට එකෙක්ගෙන් ගත්ත ගාන එනවා රුපියල් දාන්න ඕනේ. 1125ක් එනවා. සත නැහැ. right 125. වැඩේ තේරුණාද? මොකද කරේ? ආයෙ පාරක් කියන්න. සම්පූර්ණ වෘතයෙන් ළමයි 48 දෙනෙක් නිරූපණය කරනවා. සම්පූර්ණ වට ප්‍රස්ථාරයෙන් ළමයි 48 දෙනෙක් නිරූපණය කරනවා. ඒක අපිට ගාන කියනවා. අපිට කියනවා C නිවාසයෙන් රුපියල් 1000ක් එකතු වෙලාලු. එහෙනම් එක ළමයෙක්ගෙන් ගත්ත මුදල අහන්න. එක ළමයෙක්ගෙන් ගත්ත මුදල අහන්න පුතේ C නිවාසයට අයිති ළමයි ගාන අපි දැනගෙන ඉන්න බෑනේ. එහෙනම් බං අංශක 360කින් ළමයි 48 දෙනෙක් නිරූපණය කරනවා නේද? ඔයාට ඕන නම් 360 මේ පැත්තෙන් දාලා 48 හරින් ලියා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ළමයි 48 දෙනෙක් නිරූපණය කරන අංශක 360කින්. C නිවාසයට අයිති කොච්චරද අංශක? 60ක්. අංශක 60ක් අයිති. එහෙනම් ඒකට අයිති ළමයි ගන්න හොයන්න ඕනේ. එයා දන්නේ x. right? එහෙනම් දෙක බෙදන්න. බෙදලා හරස් ගුණ කරලා ගත්තාම වෙන උත්තරේ කීයක් කියලාද? 8ක් කියලා. නේ? මේ උත්තරේ රවුන්ඩ් කරන්න. මේ උත්තරේ පුතේ රවුන්ඩ් කරන්න. right? කොටු කරන්න. right? අවසාන උත්තරයක් නෙමෙයි අවසාන උත්තරේ යද්දින් අපට ඕනේ වෙන එකක්. එයාන්ද කොටු කරන්න. right? කොටු කරන්න. 8යි. ළමයි 8 දෙනෙක් අයිති. ළමයි 8 දෙනෙක්ගෙන් තමයි 1000ක් අරන් දෙන්නේ. නේ එක ළමයෙක්ගෙන් ගත්ත ගාන හොයන්න මොකද කරන්නේ? 1000 බෙදන්න 8ෙන්. 18ෙන් බෙදන්න එනවා ලස්සනට උත්තරේ 125යි. right. යන අවසාන එකට අවසාන last final finish end එක. right. දැන් ඔයාලට බලන්න පුළුවන් ලකුණු කීයක් විතර ආවද කියලා බලන්න. ඔයා වරද්ද ගත්ත කොච්චර මෝඩ වෙලා කොච්චර ලේසි දේවල්ද කියලා බලා ගන්න. අපි මේ තියරි පන්තියේ අවසාන සත් දෙකේ කරපු පාඩම. පන්තියේ එකතු වූ මුදලින් 112ක් පන්තියට අවශ්‍ය ද්‍රව්‍ය කීපයක් මිලදී ගැනීම සඳහා වෙන් කළේ නම් මෙම මුදල කියනවා. පන්ති නායකයා කොහොම තමයි ගහගන්නේ. right 112ක් වෙන් කරාලු. හරි බලන්න. 112ක් වෙන් කරාලු. ඒ වෙන් කරපු මුදල කීයද කියලා අහන්න. ඔක්කොම මුදල පන්තියේ එකතු වූ මුදලෙන් 112ක් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට වෙන් කරාලු. එහෙනම් අපුතේ අපි එකතු වුණ මුදල හොයා ගන්න ඕනේ. එක ළමයෙක්ගෙන් 125ක් අය කරා නේද? අපි හොයාගත්ත එක ළමයෙක්ගෙන් 125ක් අය කරා. එහෙනම් මුළු මුදල හොයා ගන්න මොකද කරන්නේ? එක ළමයෙක්ගෙන් 125 ගාන එකතු කරා. ළමයි කී දෙනෙක් හිටියද පුතේ? ළමයි හිටියා පුතේ 48 දෙනෙක්. 48 දෙනෙක් හිටියා. එහෙනම් 125 48න් ගුණ කරන්න. right 125 48න් ගුණ කරලා ගන්න පුතේ කීයක් දෙන්නේ කියලා මුළු මුදල ඔයාලට පුතේ එනවා රුපියල් 6000. පන්තියේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් එකතු වෙලා තියෙනවා රුපියල් කීයද? 6000. ඕකෙන් 112ක්. ඕකෙන් 112ක් ගන්නවලු මොනවටද? පන්ති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න. ඔයම බලන්න 6000 බෙදනවා සමාන කෑලි කීයකටද? 100කට. සමාන කෑලි 100කට බෙදාගත්තා. ඒ වගේ කෑලි කීයක්ද? 12. ඒ වගේ කෑලි 12ක්. ඒ කියන්නේ මෙයා ගුණ කරනවා කීයද? 12යි. සමාන කෑලි 100කට බෙදුවා. ඒ වගේ කෑලි 12. සුළු වෙනවානේ. 100කට බෙදන් 10 ගන්න. සුළු වෙනවානේ. 60 ගුණ කිරීම 12. right 60 ගුණ කිරීම 12. එහෙනම් එනවා ඔයාලට පුතේ උත්තරේ කීයද? 60 ඒවා 12ක් කියන්නේ. 60 ඒවා 10ක් 600යි 720ක් නේ. රුපියල් 720යි. අවසාන එක උත්තරේ. right 720යි. 720යි පේනවනේ. right පට ගාලා දාගන්න. එහෙනම් එපමණයි right අදට පේපර් එක ඉවරයි. right ලේසි පේපර් එකක්. හරි ඔයාලට දැන් තේරෙන්නේ නැති
කොච්චර ලේසි දේවල්ද තමන් මේ වරද්ද ගත්තේ කියලා. හරි. සැලෙන්න එපා. හරි. හිතන්න එපා. හිතන්න එපා නෙමෙයි හිතන්න ඕනේ. හරි. ලොකුවට ඔලුවට ගන්න එපා. මේ වැරදුනේ අපේ ටෙස්ට් පේපර් එකේනේ. අවසාන මහ විභාගෙ නෙමෙයි පුතේ. හරි. පොඩේ වැරද්දෙන් ඉගෙන ගන්න. හරි. ඒ වැරද්දෙන් ඉගෙන ගන්න පුතේ. ඒ වැරද්ද ආයේ නොකර ඉන්න. එතකොට තමයි මිනිස්සු ගොඩ නැගෙන්නේ. රයිට්. නැත්තම් වැරද්දක් කරපු මොකනට ඒ වැරද්ද තේරුම් ගත්තේ නැත්තම් රයිට්. ඒ වැරද්ද ආයේ කරන්නේ නැත්තම් ඔයා ගොඩ නැගෙන්නේ නැහැ පුතේ. ඔයා නිකන් වැරද්ද කළා ඔහේ නිකන් ඉන්නවා එච්චරයි. ඊළඟ පේපර් එකට ඔයා ගොඩ නැගෙන්න. තව ලකුණක් හරි වැඩි කරගන්න ඕනේ. රයිට්. පේපර් මේ වගේ 40ක් යනවා. ඔයා ලකුණු 20 හිටියා කියමු. නරකම තත්ත්වෙ 20. අඩුම තිබ්බේ 20 ගත්ත ළමයි හිටියා. රයිට්. 20 නම් ඔයාට පුතේ පේපර් 40ට එක ලකුණ ගානේ ගත්තොත් කීයක් එනවද? කීයක් එනවද? 20යි 40 ලකුණු 60ක් එනවා. 60ක් එනවා. රයිට්. එළින්ම B එකට කිට්ටු කළා. පේපර් ටික විතරයි. එක පේපරේ එක ලකුණු ගන්න. හරි. එක නෙමෙයි ඉතින් ලකුණු දෙකක් විතර ගත්තා ඒකනේ බා. මේ වගේ එක එක වැරද්ද හදාගෙන ඒකක දාපු නැති එකෙන් එකක දාපන් ඊළඟ පාඩමට යද්දි. රයිට්. මට දාන්න වෙලා කමෙන්ට්ස්. තේරුණාද පේපර් එක? කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පට ගාලා. රයිට්. තියරි ළමයි සෙට් එක රයිට් මගේ එනේම් ටික අනිවාර්යෙන් මේ ටික ලියලා තියෙන්න ඕනේ පොතේ හරි මම බලනවා. ඔයා ලයිව් එකේ නැත්තම් ලයිව් එකට එන්න බැයි නම් මොන හරි අපේ සමහර ළමයි YouTube එනවා කිව්වා YouTube දාන්න බැරි වුණා දැන් අද. ඉර එකක් තිබ්බනේ හරි. මම මේක දානවා මේ වීඩියෝ එක බලලා හරි හදලා තියෙන්න ඕනේ පොතේ. සෙල්ලම් කරන්න බෑ දැන්. right. එහෙනම් හැමෝටම ආයුබෝවන් good night බුස්සර්ණයි. right. මීටින් එක එන් කරනවා.